ආයිබෝන් මේ පොඩි නිහඬතාවයක් තිබුණා ටිකක් දිග කාලයක්. ඒකට හේතුව මම කල්පනා කරා මේ ප්‍රෝග්‍රෑමර් එකක් එක්කම ඊළඟ පාඩම කරමුද කියලා. ඒකේ හිතන තරම් ලේසි වුණේ නැහැ. මොකද මම ප්‍රෝග්‍රෑමර් එකේ සෑහෙන කොටසක් මේ විදිහ ඉවරයි. මේ ප්‍රෝග්‍රෑමර් එක මේ තමයි ෆ්‍රන්ට් පේජ් එක. මේකෙන් පුළුවන් චිප් එක සිලෙක්ට් කරන්න. මම තාම චිප් දෙක ඇඩ් කරලා තියෙන්නේ. මට චිප් තව ඇඩ් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක ඔන් වෙනකොට මේ අන්තිමට ලෝඩ් කරු ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි ලෝඩ් වෙන්නේ. මැෂින් කෝඩ් එකත් එක්ක අපි කම්පයිල් කරලා මේකට ඉන්සර්ට් කරපේ උදාහරණයක් වශයෙන් ඔයාලට මේක මෙහෙම ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාලට ඕන ප්‍රෝග්‍රෑම් එක මෙතනින් මැෂින් හෙක්ස් කෝඩ් එක මෙතනින් ලෝඩ් කරන්න. ඔය ලෝඩ් උනේ. ඒතකොට දැන් මේ ක්ලෝස් කරලා ආයෙ ඔන් කරත් මෙන්න මේ ලොකේෂන් එක මතක තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි දැන් මේ ප්‍රෝග්‍රෑම් මේ ලොකේෂන් එකේ තියෙන මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි කම්පයිල් කරලා මොකක් හරි මොඩිෆිකේෂන් එකක් වුණොත් ඒකේ අගයන් ටික චේන්ජ් වෙනොත් ඔටෝමැටිකලි මේක ලෝඩ් වෙනවා. එතකොට පික්කි 2 එකේ වගේම ඒකත් මේකේ තියෙනවා. අපිට මේකෙන් පවර් අප් කරන්න පුළුවන් ඕකයාගේ හાર્ඩ්වෙයාර් එක බෝඩ් එක මෙතනින් ඔයාලට වෝල්ටේජ් එක හදන්න පුළුවන්. දැන් මෙතන මේ කනෙක්ෂන් එක නැති නිසා මේක මේ අප්ඩේට් වෙන්නේ නැත්තේ. නැත්තම් මේක ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා අපි මෙතන වෝල්ටේජ් සෙට් කරනකොට. ඒ වගේම තමයි මේක අර වගේම ෆ්ලෑෂ් එක මකන්න කියවන්න ඒ ටික සේරම කරන්න පුළුවන්. මේකට අදාළ හાર્ඩ්වෙයාර් එක මම මේ හදලා ටෙස්ට් කරලා බැලුවා. ඒක ටිකක් දුෂ්කර වැඩක්. ඒකට තමයි කල් ගියේ. මොකද මගේ මුල්ම විෂය ඉලෙක්ට්‍රොනික විද්‍යාව වුණාට ඒකේ පරීක්ෂණ කරද්දී ප්‍රායෝගිකව හැමෝටම තියෙන ගැටලු ටික මටත් ආවා. මොකද මම අවශ්‍ය තරම් හොඳ මේ එන්වයරන්මන්ට් එකක නෙවෙයි මේ ටෙස්ට් ටික කරේ. හැබැයි දැන් මම මේනකොට මගේ පරීක්ෂණ ඔක්කොම ටික සාර්ථක කරගෙන අවසාන වශයෙන් මේ බෝඩ් එක සබ්ස්ක්‍රයිබ් කරන්න යවලා තියෙන්නේ. මේ තියෙන මගේ අපේ මේ බෝඩ් එක මේක USB type B printer socket එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒකට හේතුව තමයි ඔබට freely available printer cable එකක් පාවිච්චි කරලා මේක program කරන්න පුළුවන්. program එක connect කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන මේ 5.5 volt කිව්වට මේක 789 වුණත් volt වුණත් මේකට දෙන්න පුළුවන්. ඇත්තටම මේක 5.5 දෙන්න කියලා තියෙන්නේ. මේක සාමාන්‍ය USB එකකින් ඔයාලට ගන්න පුළුවන් මේ මිලි ඇම්පියර් 200 විතර කරන්ට් එකක්. හැබැයි ඔයා insert serial programming එහෙම නැත්නම් ICSP කරනකොට ඔයාගේ සර්කිට් එක විසින් ඊට වඩා වැඩි කරන්ට් එකක් ඇදගත්තොත් එහෙනම් මේ USB වෝල්ටේජ් එක ඩ්‍රොප් කරනවා. ඔයාලට ඒක හැන්ඩල් කරගන්න පහසු වෙන තමයි මේ 5.5 හරි ඊට වඩා වැඩි වෝල්ටේජ් එකක් එළියෙන් දෙන්න කියලා තියෙන්නේ. එතකොට මේ වෝල්ටේජ් එක එළියෙන් දුන්නාම ඔයාලට USB එක ඩ්‍රොප් නොකර දිගටම insert serial programming එකක් කරන්න පුළුවන් මේ තත්ත්වයට යටතේ. එතකොට මේකේ වෝල්ටේජ් බූස්ටර් එකක් තියෙනවා. අර වගේම 13 වෝල්ට් හදන්න. ඊට අමතරව 13 වෝල්ට් හරි 5 වෝල්ට් හරි ගන්න පුළුවන් විදිහට මේ මෙතන වෝල්ටේජ් අවුට්පුට් සප්ලයි එකක් මැනේජ් කරලා තියෙනවා. ඊට අමතරව ඒකේ විශේෂත්වය තමයි ඔබ දකින්න ඕන මේ දැන් PIC 16F877 එක ගත්තාම ඒකට වෝල්ට් 13මාරක් දෙන්න ඕන VPP වලට ප්‍රෝග්‍රෑමින් මෝඩ් එකට දාගන්න. නමුත් 887 එනකොට ඒක enhanced mode එකට එනකොට ඒක සාමාන්‍ය වෝල්ට් 7කට 8කට 9කට වගේත් ඔයක මගේ මතකයේ හැටියට මේ ප්‍රෝග්‍රෑම් වෙනවා. එතකොට මේ ඇත්තටම කරන්නේ මෙයා මේ පල්ලෙන් ඉඳන් ඊළඟට VPP වැඩි කරන් ඇවිල්ලා ඩිවයිස් කෝඩ් එක ඉස්සලා කියව ගන්නවා. ඩිවයිස් කෝඩ් එක චිප් එක විසින් දෙනකොට ඒ තියෙන VPP වැලියු එක තමයි මෙයා ගන්න ඒ චිප් එකට දාලා වෝල්ටේජ් එක කියලා ප්‍රෝග්‍රෑමින් වෝල්ටේජ් එක කියලා. එතකොට මේ අනිත් එක මේ එතකොට දැන් PIC 16F 1827 වගේ එකක් ගත්තාම ඒක සාමාන්‍ය වෝල්ට් 5මාරක් 6ක් තමයි වෝල්ට් ප්‍රෝග්‍රෑමින් වෝල්ටේජ් දෙන්න ඕන. ඉතින් අපි එකපාරට වෝල්ට් 13 පටන් ගත්තොත් එහෙනම් මේක පිච්චෙන්නත් පුළුවන්. ඒ නිසා අපි වෝල්ට් 5 ඉඳන් ප්‍රෝග්‍රෑමින් වෝල්ටේජ් එක ක්‍රමයෙන් ඉන්ක්‍රිමන්ට් කරමින් මේකේ ඩිවයිස් කෝඩ් එක කියව ගන්න බලනවා. ඩිවයිස් කෝඩ් එක මෙයා අපිට ඉෂුව කරන්න කොයි වෙලාවෙද අන්න එතකොට තියෙන වෝල්ටේජ් එක තව 0.2 විතර වැඩි කරලා අපි ඇප්ලයි කරලා ඩිවයිස් එක චෙක් කරන්න පටන් ගන්නවා. රීඩ් රයිට් කරන්න පටන් ගන්නවා. එහෙම තමයි හදලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ සාමාන්‍ය උස වෙන සෙන්ටිමීටරයක් විතර මේ USB socket එකක් සෙන්ටිමීටරයක් විතර මිලිමීටර 10ක් විතර උසයි තියෙන්නේ. එතකොට මෙතන මේකේ අනිත් පැත්ත බෝඩ් එක මේ බෝඩ් එක මෙතන නම් මිලිමීටර 5ක් උඩරම ඇති. එතන මේ ඉන්ඩිකේටර් LED ටිකත් මේ පැත්තේ යට පැත්තේ තියෙනවා. මේ පින් හෙඩර් එක එළියෙන් අනිත් පැත්තෙන්ද ගන්න කියලා එක මම තාම හිතලා නැහැ. ඔබ ගන්න ඕන පැත්තකින් ගන්න හොඳ විදියක් මම බලන්නම්. මේකට පොඩි එන්ක්ලෝසර් එකක් ඩිසයින් කරන්න දැන්ට ප්ලෑන් කරලා තියෙනවා. මම මේ බෝඩ් සැම්පල් ටික දාලා තියෙන්නේ. ටික ආවන් පස්සේ මම එකක් සෝල්ඩර් කරලා බලනවා කොහොමද ක්වොලිටි එක දැන් තියෙන විතර අපි බේසිකලි මේ හදලා තියෙන එකට වඩා ඒකේ ක්වොලිටි එක වැඩි වෙන්න ඕන අනිවාර්යයෙන්. මම මොකද ෂීල්ඩින් එකම හොඳටම තියෙනවා. මේක 4 layer PCB එකක්. එතකොට මේ ඔය ටික හදා ගන්න තමයි මට කල් ගියේ. නමුත් මම කල්පනා කරන්නේ නැහැ මේක හදලා ඉවරලාම ඔයාලට ක්ලාස් පටන් ගන්න ට්‍රේනින් පටන් ගන්න හිටියොත් ඒක ටිකක් ඕගොල්ලන්ට කරදරයි. අනිත් එක රුපියල් 6000ක් වගේ මුදලක් දීලා
පික් කිට්ටු එකක් අරගෙන ප්‍රෝග්‍රෑමින් පටන් ගන්න වෙනවා දැන් තියෙන තත්ත්වය හැටියට. නමුත් මේක අපිට එහෙම නැතුව පටන් ගන්න විදියක් නෑ. ඔයාලා තියෙන කට්ටිය ඒක පටන් ගන්න. කට්ටිය පොඩ්ඩක් සතියක් දෙකක් බලන් ඉන්න කැමති නම් බලන් ඉන්න. හැබැයි ඉතින් මේවා ඉතින් YouTube වීඩියෝ ඉඳලා ඔයාලට ඕන වෙලාවක අරන් බලන්නත් පුළුවන් නේ. මුලින් බලලා ඒක ප්‍රැක්ටිකලි ප්‍රෝග්‍රෑමර් එකක් ගත්තම කරන්න පුළුවන්. මගේ ඇත්තටම ප්ලෑන් එක තියෙන්නේ රුපියල් 2000කට අඩු මිලකට පික් ප්‍රෝග්‍රෑමර් එකක් රිලීස් කරන්න. අවශ්‍ය රිවිෂන් අප්ඩේට් කරන්න ඕන වුණාම ඔයාලට ඔන්ලයින් ෆයිල් එකක් දෙන්න. ඒ ෆයිල් එක ඔයා අරගෙන ඔයාගේ හાર્ඩ්වෙයාර් එක අප්ඩේට් කරගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ මගේ තැනට තියෙන ප්ලෑන් එක එකයි. ඉතින් රුපියල් 6,000 දීලා පික් ප්‍රෝග්‍රෑමර් එකක් ගන්නවට වඩා ඇත්තටම STM32F සීරීස් එක ප්‍රෝග්‍රෑම් කරන්න ඔයාලට ප්‍රෝග්‍රෑමර් එකට ST link එකට එන රුපියල් 500ක් අයිතියි. STM32F 103 C8 T6 එක රුපියල් 350 අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් ওই දෙකම රුපියල් 1000කට අඩුවෙන් අරගෙන ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්කම තියෙනකොට මේ එකම දේ ඉතින් STM32F එකක් මේ වගේ zip socket මේ එකක මොනවාද මේ ඩිප් සොකට් එක හයි කරන්න බෑ. එතකොට ඒවා මේ QFN වගේ version එන්නේ. එතකොට ඒ වගේ එකදී ඔයාලට පොඩ්ඩක් හිතන්න වෙනවා ඒකට breakout board එකක් හදාගන්න හරි ගන්න හරි වෙනවා. එක්ක blue fill එක අරගෙන blue fill එක ඒකේ firmware එක අයින් කර දාලා මේ boot load එක අයින් කර දාලා ඒක ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගන්න වෙනවා. ඉතින් ඒක ටිකක් complicated ඒක කොහොමවත් මීට වඩා. ඒ නිසා තමයි මුලින් මේක පටන් අරගෙන මේක assembly වලින් යම් දුරක් ගියොත් ඔබට තේරෙයි මේකේ තියෙන රස වල දැනි මේක ඇතුළේ තියෙන hardware වලට පේන්න පටන් ගනි. එතකොට ඒක මාර support එකක් වේවා ඉස්සරහට STM එකක් ARM processor එකක් එහෙම නැත්නම් NXP semiconductor එකක් අපිට ඔයාලට මේක පාවිච්චි කරලා මේක මේ තව එහාට embedded system programming කරන්න. අනිත් එක මම මේ software පිළිබඳව උගන්වන්න ගුරුවරයෙක් විදියට මම යන්නේ නැහැ. මොකද මට ඊට වඩා මගේ ස්කිල් එක තියෙන්නේ මේ පැත්ත ඉලෙක්ට්‍රොනික and embedded system ගැන. ඒකෝට මම ඒ ටික ඔබට කියලා දෙන්නම්. ඒක ප්‍රෝග්‍රෑමින් කෝඩින් කරන්න පුළුවන්. අපි කෝඩින් එක කරනවා. මේ සඳහා කෝඩින් කර ගැනීම මට ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මම මේ ඉන්ටර්ෆේස් එකත් මම හැදුවේ C# වලින්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒක මම ඔයාලට කියලා දෙන්න තරම් මම සුසුසුද කියලා මම තාම දන්නේ නැහැ. හැබැයි මට embedded system programming පිළිබඳව PIC microcontrollers ARM processor programming පිළිබඳව මට ඔබට අවශ්‍ය තරමට කියලා දෙන්න පුළුවන්. ඔබ නොහිතන තරමට තැනකට ඔබ ගේන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑමින් මේ විෂය හරහා. අපි ඒක ඉස්සරහට කරගෙන යමු. අපි දැන් ඊළඟට පටන් ගන්නවා මේ LED blink එකකින් අපි පටන් ගමු අපේ MPLAB X coding. දැනට තියෙන පික් කිට්ටු එක හරහා අපි ප්‍රෝග්‍රෑම් කරලා ඒකේ වීඩියෝස් පුළුවන් විදිහට මම ඔබට පෙන්නන්නම්. මම ගාව එහෙම වීඩියෝ කරන්න පුළුවන් ලොකු පහසුකම් නැහැ. මට එහෙම අවශ්‍යත් නැහැ. ඒ නිසා මම ෆෝන් එක පාවිච්චි කරලා ඔබට වීඩියෝ එකක් මේසුර තියලා අරගෙන ඒක ඔයාලට මේකට ෂෙයා කරන්නම්. එතකොට ඔයාලට මේක බලාගත්ත හැකි. මොකද දැන් ඇත්තටම මෙහෙමයි. දැන් මේවා සිමුලේෂන් ටූල් හරහා ගොඩක් අය කරනවා. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ සිමුලේෂන් ටූල් හරහා මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් හෝ ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න පුළුවන් කියලා. මොකද ඒක හොඳට සිමුලේෂන් ටූල් වල වැඩ කරනවා. ඒ වගේ එන්වයරන්මන්ට් එකක් ඔයාලට ඔයාගේ මේසුර දෙන්න බෑනේ. ඔයාගේ මේසුර තියෙන එන්වයරන්මන්ට් එකට ගැලපෙන්න තමයි ඔයාගේ ඩිසයින් ඩෙවලොප්මන්ට් ඉන්ස්ටලේෂන් කරන්න ඕන. එහෙම නැත්නම් සිමුලේෂන් ටූල් එකක් කම්පියුටර් එකක් ඇතුලේ දුවන විදියට ප්‍රෝග්‍රෑම් එළිය දුවන්නේ නැහැ. මේ ඉලෙක්ට්‍රොනික්ස් එළිය වැඩ කරන්නේ නැහැ. දැන් ළමයි සිමුලේෂන් ටූල් වලින් වැඩ කරලා එළිය සර්කිට් එකක් හදලා වැඩ කරන්න දුව ගියාම කියනවා ප්‍රැක්ටිකලි වෙනත් තියරි වෙනත් කියලා. නෑ තියරි ප්‍රැක්ටිකල් කියලා ජාති දෙකක් නෑ. ප්‍රැක්ටිකල් කියන්නේම තියරිම තමයි. වැඩිදින අපිට ප්‍රැක්ටිකලි කරද්දී වෙන බාහිර සාධක එකතු වෙනවානේ. එතකොට කම්පියුටර් එකක් ඇතුලේ සිමුලේෂන් එකක් කරද්දී ඒගොල්ලෝ බාහිර සාධක හිතන්නේ නෑ. ඒගොල්ලෝ නිරපේක්ෂ පරිසරයක් ඇතුලේ තමයි ඒක ටෙස්ට් කරන්නේ. එතකොට ඕගොල්ලෝ හිතනවා අම්මා මේක මරු කරලා වැඩ කරනවා කියලා. ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. එළියට ආවම ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛී ගමන් මාර්ගයක චලන වෙන වස්තු නැහැ. එහෙම වස්තු නැත්තේ අර බාහිර බල ක්‍රියාත්මක නිසා. අපි ඒක තේරුම් ගන්න ඕන. ඉතින් ප්‍රෝග්‍රෑම් එකක් ලියන එක ඒක සිමුලේෂන් ටූල් එකක දාලා රන් කරන එකයි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා ඒක ප්‍රැක්ටිකලි මේසුර තියලා රන් කරන එකයි දෙක. ඔබ පුරුදු වෙන්න ඕන ප්‍රැක්ටිකල් ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන තමයි. මොකද ලෝකේ ඉංජිනේර්ස්ලා වුණ තරම් ඉන්න පුළුවන්. ඒ ඉංජිනේර්ස්ලා හැමෝටම මේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න බෑනේ. එහෙම උනා ලෝකෙ මෙහෙම තියෙන්නේ නැහැ නේද? අර උපාධියක් දක්වා ඉගෙනගෙන රැකියාවක් නැතුව පොලිමේ ඉන්න මිනිස්සු ඉන්න රටක් නේ අපි. ඒතකොට ඇත්තම සිද්ධිය වෙන්න ඕනේ ඒක නෙමෙයි. තමන් උපාධියක් දක්වා ඉගෙන ගත්තා නම් ඉගෙනගත්තු විෂය කාරණා ටික පාවිච්චි කරලා තමන්ගේ ජීවිතේ හරි කස ගන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්න බෑ. අන්න ඒ වෙනස තමයි උතන ප්‍රායෝගිකව තියෙන්නේ. අපි සිමුලේෂන් ටූල් එකක් කරාම මේ අපි ලියන මේ MPLAB X එකකින් හරි අනිත් පැත්තෙන් Atmel Studio එකකින් හරි එහෙම නැත්නම් Cube MX එකකින් හරි Cube IDE එකකින් හරි මේ ලියන ප්‍රෝග්‍රෑම් එකක් සිමුලේෂන් ටූල් එකක දුවන විදිය නෙමෙයි මේ ප්‍රැක්ටිකල් එන්වයරන්මන්ට් එකේ දුවන්නේ. අපි ඒ නිසා හැම වෙලාවෙම අපි කරන ප්‍රොජෙක්ට් එක ප්‍රැක්ටිකල් එන්වයරන්මන්ට් එකේ රන් කරන්න ඕනේ. ඒක තමයි මගේ බලාපොරොත්තුව ඕගොල්ලොත් එක්ක තියෙන. ඒකට ඕගොල්ලෝ අර තියරි වෙනයි ප්‍රැක්ටිකල් නැහැ කියලා තියරි වලට බයින්න යන්නේ නැහැ. මේ හරි අපි එහෙනම් ප්‍රෝග්‍රෑමින් වලට යමු. ඒ කියන්නේ අපි LED blink එකක් ඉස්සෙල්ලා ලියලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා.
අපි දැන් හදන්නේ MPLAB X පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. මේ තියෙන MPLAB X IDE version 6.3 එක. මම මේක ඕපන් වෙන්න හරිනවා. මොකද මේක සදා ටිකක් කල් යනවා. ඇත්තටම මේ MPLAB X කියන්නේ assembly හෝ C වලින් microchip PIC code කරන්න ඒගොල්ලෝ manufacturer විසින් අපට දීලා තියෙන IDE එක, integrated development environment එක. අපි කරන්නේ මේ environment එක ඇතුලේ අපේ chip එකට අවශ්‍ය කරන codes ටික ලියලා ඒක assembly වලින් හෝ අපි assembly වලින් ලියුවොත් assembly compile එක හරහා හෝ අපි C වලින් ලියුවොත් C compile එක හරහා හෝ machine code එකට convert කරගෙන ඉතින් අපි බලමු කොහොමද අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න කියලා. මම යනවා ෆයිල් ප්‍රධාන කාරණාව තමයි අපි මේ දැන් ඉස්සර MPLAB වලින් අපි assembly program ලිව්වානේ. නමුත් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන අලුත් version එක තමයි MPLAB දැන් continue වෙන්නේ නැහැ. නමුත් ඔයාලට පරණ version ඕනේ නම් ගන්න පුළුවන්. අපි ඉතින් අපි ඉස්සරහට යන්න ඕන පිටිපස්සේ දේවල් පස්සට ආපහු යන්න ඕනේ නැහැ කියන මතේ ඉඳලා තමයි මම MPLAB X හරහා ඔබට assembly programming programs ලියන්න මේ උගන්වනවා කියලා තීරණය කරේ. ඉතින් ඇත්තටම මමත් MPLAB X වලට එච්චරම ෆැමිලියර් නැහැ. මොකද හේතුව මම assembly වැඩ කරේ MPLAB වල එක පස්සේ කාලෙක මම C වලට මාරු වුණා. දැන් අපි ලියන ගොඩක් ප්‍රෝග්‍රෑම් මේ MPLAB හෝ මම assembly හරහා ලියන එක ඇත්තටම ගත්තොත් මෝඩකමක් කියලා හිතුවට කමක් නැහැ. හැබැයි assembly වලින් ලියන්න ඕන සමහර තැන් තියෙනවා. අපි main code එක අස්සෙත් assembly routine සමහරවල් කෝල් කරගන්නවා. මොකද යම් ප්‍රෝග්‍රෑම් එකක් time wise critical නම් කාලයත් එක්ක ඉතාමත්ම නිර්වද්‍ය විය යුතු නම් අපිට ඒක ඒකට assembly යොදා ගැනීම වඩා බුද්ධිගෝචරයි. එසේම ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකක් code wise critical නම් ගොඩක් code ලියන්න තියෙනවා වගේ නම් ඒකට C පාවිච්චි කරන එක බොහොම බුද්ධිමත් වැඩක්. ඉතින් අපිට C ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ time wise critical පොඩි ප්‍රෝග්‍රෑම් කැලේ තියෙනවා නම් අපිට පුළුවන් ඒවට assembly routine ඒක ඇතුළට ඇඩ් කරන්න. එතකොට අපේ වැඩේ නිවැරදිව ටයිම් එකත් ඉස්සරහා නිර්වද්‍යව කෙරෙනවා. මම කල්පනා කරේ මේ බේසික් LED blinking program එකක් කොහොමද අපි කරන්නේ කියලා පළවෙනි පාඩමේදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉස්සෙල්ලාම අපි යනවා new project. මේ microchip embedded project කියන එක මම select කරනවා. මේක තෝරලා තියෙනවා. මම අනිත් ඒවා ගැන හිමීට කතා කරමු අපි. අපිට අත්‍යවශ්‍යම පාත් එක දැන් මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට මේකේ අතුරු මාර්ග ගොඩක් ඔබට තියෙනවා. නමුත් මම මේ මූලික කාරණාවේදී ඔබට අතුරු මාර්ග සියල්ලම පැහැදිලි කරන්න දෙන්නේ නැහැ. ඒතකොට වැඩේ පටලැවෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ අද LED blink එක රෙජිස්ටර් එකක නම් හැර වෙන කිසි දෙයක් ගාව ගන්න නැතුව කරන්න. මොකද ඉස්සෙල්ලම මට ඔයාලට ප්‍රෝග්‍රෑම් එක ලියන හැටි කියලා දෙන්න ඕන. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකේ හැම දෙයකම හේතුවක් තියෙනවා. අපි ආවට ගියාට හිතලු විදියට අගයන් දාන්නේ නැහැ මේකේ. හැබැයි ඒවට හේතු ටිකත් මේ අතරේ ටික ටික කියලා දෙන්න. පළවෙනි පාඩමේ මේ සියල්ලම කියලා දෙන්න අමාරුයි. දැන් වාහනයක් එලවන්න කෙනෙකුට පුරුදු කරද්දී වාහනේ හැම දෙයක්ම ගැන කියලා දෙන්න බෑනේ. මූලිකව මාර්ග නීති ටික කියලා දීලා වාහනේ පාරට ධම්ම ගන්න. ඇත්තටම මම මේ වෙලාවේ කරන්නේ මේ මාර්ග නීති මූලික කොටස් ටික කියලා දීලා පුහුණුව රීදුරත් එක්ක වාහනේ පාරට දාන එක. කෙනෙක් ඉස්සෙල්ලාම හප්පගෙන නැතුව මූලික මාර්ග නීති ටික අනුගමනය කරගෙන පාර යන හැටි කියලා දෙනවා. ඊට පස්සේ අපි වාහනේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරමු. එතකොට ඒ නිසා මම මුලින් ඔබට යෝජනා කරනවා මේ microchip embedded කියන එක select කරලා ඒක හරහා next යන්න. next ගියාම ඔබට ලැබෙන අවස්ථාවක් මේකේ මේ steps කීපයක් තියෙනවා. ඔබ බලන්න වම් පැත්තේ choose project එක තෝරන්න. දෙක select device ඊට පස්සේ device එක තෝරන්න. families වලින් මොනවද ඔයාලට ඕන families. මේ තියෙන මුළු මහත් මේකේ තියෙන සියලුම components ටික ඔයාලට මේකේ තියෙනවා. ඒ කියන්නේ MPLAB X ID එක හරහා ඔයාලට use කරන්න පුළුවන් ලියන්න පුළුවන් ඔක්කොම chip ටික තමයි මේ තියෙන්නේ. ඔබ නිකන් බලන්න මේකේ තියෙනවා add එකක් මේ.
මේ තියෙන ඇට්මෙගා අපි 328 එක බලමු අපේ යාළුවෙක් ඉන්නවනේ නේද? මොකද්ද? Arduino UNO එකේ තියෙන්නේ මේ තියෙන්නේ ඇට්මෙගා 328 කියන එක මේ. ඇට්මෙගා 328 එකයි මෙතන රින්ග් වෙන්නේ. මයික්‍රොචිප් සමාගම විසින් ඇට්මෙල් කියන සමාගම මට මතක හැර 2011 12 වගේ මිලට ගත්තා. ඇත්තටම ඇට්මෙගා මගේ දැනුමේ හැටියට මතකයේ හැටියට ඒගොල්ලෝ කෝ මැනුෆැක්චරර් කෙනෙක්. මේ මම ඒ ගැන ගොඩක් විස්තර මෙතන කතා කරන්නේ නැහැ. අපි ඉදිරියේදී කතා කරමු අවශ්‍ය නම් මේ තාක්ෂණයේ ස්වභාවය පිළිබඳව. එතකොට මේ ඇට්මෙගා තියෙන්නේ මේ ෆැමිලි එකේමයි. ඔබ Arduino කියලා වෙනම boot loader එකක් දාගෙන ඒකත් එක්ක වැඩ කරාට මේ ෆැමිලි එක ඇතුළෙම තමයි මේ මැනුෆැක්චරර්ම තමයි මේ ඇට්මෙගා චිප්ස් උත් හදන්නේ. අපි ප්‍රෝග්‍රෑම් කරන්නේ මොකද්ද? බේස්ලයින් 8 bit මයික්‍රෝ කන්ට්‍රෝල් එකක්ද? PIC 10F වලින් පටන් ගන්නවා, PIC 12F වලින් පටන් ගන්නවා, PIC 16F වලින් පටන් ගන්නවා. මේ mid range 8 bit වලින් වලද වැඩ කරන්නේ. ඒතර ඇඩ්වාන්ස් 8 bit කියලා තියෙනවා PIC 18F කියලා. මේ 8 bit AVR Xmega Atmega Tini ඒ ටික ඔක්කොම ගන්නේ මේ ගොඩට. මේකත් මේ මැනුෆැක්චරර් එකකින් ඉඳලා යා මේ ප්ලැට්ෆෝම් එකේම යූස් කරලා ඔබට ඒක ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් වෙන පහසුකම් සකලා දීලා තියෙනවා. නමුත් අපි බේසිකලි මෙතන ගොඩාක් නැඳින්න නැතුව mid range 8 bit MCU කියන එක තෝරමු. මොකද ඒකේ තමයි අපි මූලිකවම ලියන්න බලාපොරොත්තු වෙන PIC 16F 887 තියෙන්නේ. අපි මේකෙම PIC 16F 1827ත් මේකෙමයි තියෙන්නේ. නමුත් අපි ආරම්භයක් විදිහට PIC 16F 887 තෝරගමු. මෙතනින් mid range 8 bit MCU කියන කැටගරි එක තෝරගත්තා. මේකේ පහළට එනකොට තියෙනවා ඔබ නිකන් මෙතන ටයිප් කරොත් PIC 16F 887 කියලා සිලෙක්ට් කරොත් ඔන්න chip එක ආවා. ඊට අමතරව ඔබට පුළුවන් මෙතන මේකෙම සිලෙක්ට් කරන්න recently use කියන එක. එතකොට මම recently use කරපු chip ටික තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම මම මේක පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් කරනවා ඒ සාපේක්ෂව අඩුයි. ගොඩක් ටිකක් ඇඩ්වාන්ස් මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් එක්ක වැඩ කරන නිසා අවශ්‍ය වුණොත් මම මේකට එන්නේ නැත්තේ නැහැ. මම recently use කරලා තියෙන chip තමයි මේ තියෙන්නේ. හරිද? එතනින් පුළුවන් මෙතනින් 8 bit MCU කියන එකට ගිහිල්ලා mid range 8 bit MCU ගිහිල්ලා මෙතනින් වාට කෙලින්ම මේකේ ටයිප් කරන්න පුළුවන් PIC 16F 887 කියලා. ඒ කියන්නේ මේකට හදිසියේ දිගටම එකක් දිගට ටයිප් කරන්න යන්න ඕනේ නැහැ. කොච්චර හිමින් ටයිප් කරත් අර drop down එකේ තියෙන option වලට ගිහිල්ලා ඔයාගේ chip එකේ මෙයා නවතිනවා. අනිත් එක recently use කියලා එකක් ඔයාගේ machine එකේ නැතිව ඇති. මොකද ඒකට හේතුව මේ ඔබ මීට කලින් PIC මේකේ ප්‍රෝග්‍රෑම් කරලා නැත්තම් නැති නිසා. හරි. අනිත් එක මේ MPLAB X download කරගන්න හැටි මම ඒ link ටික අර මුල් පාඩම් වල කියලා තියෙනවා. ඒ link වලින් ඔබට ගිහිල්ලා නොමිලේ download කරගන්න පුළුවන් application මේවා. ඒ නිසා මම මේවා download කරලා install කරන්න හැටි කියලා දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බහුතරයක් YouTube video බලනවා නම් තව දේවල් අධ්‍යයනය කරන අය විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේක download කරන්න. ඒක ලොකු අමාරු කාරණාවක් නෙවෙයි. ගැටලු තියෙනවා නම් අහන්න. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් මට ගැටලු දාලා තිබුණේ නැහැ. මේක YouTube වීඩියෝ එකක් වුණාට ඔබට ඔබේ ගැටලු තියෙනවා නම් උතන කමෙන්ට් කරන්න. මට පුළුවන් හැමදේම මම ඔබ වෙනුවෙන් කරලා දෙන්නම්. සතියක් දෙකක් මම පරක්කු වෙනකොට සමහර අය මට කෝල් කරලාත් ඇහුවා මගේ අංකය දන්න කට්ටිය මේ වැඩේ නවත්තලාද කියලාත් මම නෑ මම එහෙම කරන්නේ නෑ. මේ ගොඩක් ඔය මේ ශිෂ්‍යයෝ ඉන්නවනේ විශ්වවිද්‍යාල මට්ටමේ ඉගෙන ගන්න සහ වෘත්තීන් කරන අයත් ඉන්නවනේ. එහෙම ඉන්නවා. එහෙමත් ඉන්නවා. පාරේ දැක්කම ෂේප් එකේ අහක බලලා යන ශිෂ්‍යයොත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම් වලින් කියන්න පුළුවන් මට්ටමේ. ඒක නම් කමන්නේ නැහැ. අනිත් එක මේ විශේෂත්වය තමයි කෙනෙක් ඉගෙන ගත්තම තව කෙනෙකුට ගිහිල්ලා කියන්නේ මේක වෘත්තීය විෂයක් නේ. මගෙන් ඉගෙන ගත්තා කියලා කියන්නේ එහෙමත් තියෙනවා. ඉතින් මම මේක මේ සිල්ලර හැමෝටම දැනගන්න දාලා තියෙන මේකේ මේ මහ ලොකු රහසක් නැහැ. ලංකාවේ ගොඩක් දෙනෙකුට මේක අධ්‍යයනය කළොත් මේකෙන් මුදල් උපයන්න පුළුවන්. මේකෙන් හොඳ බිස්නස් ඔපෝචුනිටිස් තියෙන සබ්ජෙක්ට් එකක්. මාන්සියලා කරොත් අනුන්ගේ කොපි කර පේස් කර ගාන විකුණලා ගානක් හොයා ගන්නවට වඩා තමුන්ට සැලසුමක් කරනවා. දැන් ඔබ මේකේ මේ පාඩමේ මුල් කොටස ඔබ දකින්න ඇති. මට PIC ප්‍රෝග්‍රෑමර් එකක් හදන්න හිතුණා. තියෙන ප්‍රෝග්‍රෑම් එක සාපේක්ෂව මේලා අධික නිසා මම ප්‍රෝග්‍රෑමර් එකක් හදලා සෑහෙන ට්‍රයිල්ස් කරා. මේ සතිය දවස් 8ක් 10ක් මාසෙ ඉතින් මම ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා ඉවර කරන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මට ඔක හරියට මාකට් කරොත් මට ඒක බිස්නස් එකක් විතර ඒකම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට බිස්නස් ඔපචුනිටිස් ගොඩාක් තියෙනවා මේ සබ්ජෙක්ට් එක හරහා ඔබ මහන්සි වෙනවා. මම නම් මහන්සි වෙන්නේ නැහැ මං කම්මැලි. හරි. එතකොට මම chip එක select කරා. මෙතන මේ no tool යන්නත් පුළුවන්, simulate යන්න පුළුවන්. මෙතනින් show all ගියාම මේක මේ chip එක මේ PIC 16 580 support කරන සියලුම මේ tool ටික මේකේ තියෙනවා. ICD2
ICD4 සමා වෙන්න ICD5 ඉන්සර්කිට් ඩිබගර් කියලා තියෙනවා මේගොල්ලන්ගේ මයික්‍රොචිප් ලගේ ප්‍රෝග්‍රෑමින් ටූල් එකක් ඩිබග් ටූල් එකක් PM5 ඉස්සර PM3 නම් මම පාවිච්චි කරලා තියෙනවා ICD2 මල් ළඟ තියෙනවා PM3 මගේ ළඟ නැහැ නමුත් PM3 මම කලින් 2012 වැඩ කරපු ආයතනයකදී මම මේක පාවිච්චි කරලා තියෙනවා එතකොට PM5 මම ඇහැර දැකලා නැහැ PKIT4 මං ගෙනල්ලා පාවිච්චි කරලා නැහැ මොකද මම PKIT2 වලින් පාවිච්චි කරනවා සහ මම දැන් ගොඩක් වෙලාවට වෙන ප්‍රොසෙස් එකක් යනින්ද එයාලට අදාළ ප්‍රෝග්‍රෑමර්ස් පාවිච්චි කරනවා එතකොට මේ IC2 J32 PKIT5 මේවා තමයි මේකට සපෝට් කරන්නේ මේ සිමියුලේටර් PM3 එකත් එක්ක මම වැඩ කරලා තියෙනවා එතකොට Curiosity starter kit කියලා එකක් තියෙනවා ඕම මේකට මේ තවනම් ගොඩාක් තියෙනවා නමුත් ඒක නමකින්වත් තියෙන ටූල් එකක් මේකට සපෝට් කරන්නේ නැහැ. තවල තියෙන්නේ මේක ටූල් එකක්වත් ඔබ මං ගාව නැහැ නේ. ඉතින් හොඳම දේ තමයි මෙතන නෝ ටූල් යන්නත් පුළුවන්. සිමියුලේටර් කියලා යන්නත් ඔබට අවශ්‍ය නම් පුළුවන්. ඉතින් සිමියුලේටර් කියලා දැම්මා. එයි කියන ඒවා ඉස්සරහට බලමු. ඊට පස්සේ header file එක select කරන්න අපි next යමු. header select කරලා මෙතන නෑ. අපිට add කරන්න පුළුවන්. ඔබ C වලින් නම් ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඔයාලට මේක select කරලා යන්න පුළුවන්. ඔබ high-tech C වලින් ලියනවා නම් මෙහෙම යන්න පුළුවන්. high-tech C වලට නම් අපි තාම compile එක මේකට add කරලා නැහැ. add කරා නම් මේක active පේනවා. pick as කියලා එකක් තියෙනවා. pick assembly කියන එක. ඒ double s නෙමෙයි pick as. pick assembly අපි assembly වලින් මේක compile කරන්න හදන නිසා assembly මේ අපි program එක assembly වලින් ලියලා machine code එකට නැත්නම් X code එකට compile කරන්න නිසා අපි pick as කියන එක select කරනවා. select කරලා next යනවා. දැන් මෙතනදී project name එක අහනවා ඔයාගෙන්. මම මේ project location එකක් ව්‍යාසන දාපු location එකක් පේනවා. ඔයාලට කැමති location එකක් ඔයා මේකෙන් browse ගිහිල්ලා දෙන්න. මම මෙතන මේ this PC ගියා. එතකොට මෙතන F කියන එකට ගියා. F කියන එකේ මම pic16f කියලා folder එකක් හදාගෙන තියාගෙන ඉන්නවා. මේ තියෙන්නේ. මම ඒක select කරා. මේක ඇතුලේ new folder තියෙනවා වැඩක් නැහැ. මම pic16f එක ඇතුලේ මම මේක open කරා. ඒතර මම මේ programs ඔක්කොම දාන්න යන්නේ. මම දැන් මේ program එක ලියන්න යන්නේ 16f ඇතුලේ. project එකට අපි නමක් දෙමු. මොකක්ද නම? LED underscore blink underscore 00 කියලා දාපුවා. මේ set as main project කියලා දැම්මා. අපි ඒක ඉස්සරහදී බලමු මේවට තව add කරගන්නවා නම් කියලා. මේ encoding එක මෙහෙම තියාගන්න. මේ ඇත්තටම මේ encoding එක ISO 802.59-1 කියන්නේ මේ PIC16F887 microcontroller එකට අපි ලියන assembly එක encode කරනවා රටාවක් තියෙනවා. ඒ රටාව මාරු කරලා encode කරොත් එයාට ඒ program එක තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේක ISO 802.59 කියන encoding method එකට තමයි encode කරන්නේ. finish කරන්න. on then එයා මේ project එක හදා ගන්නවා. ඔන්න දැන් project එක හදලා ඉවරයි. මම මෙතනින් ගියා new ගියා assembly file ගියා. ඒ ෆයිල් එකේ නම අහනවා. මම දානවා blink _00. මේ ෆෝල්ඩර් එක ප්‍රශ්න එනවා ඩිෆෝල්ට් ෆෝල්ඩර් ඇතුළේම දාන්න. මේ තියෙන මේ ෆෝල්ඩර් ඇතුළේ තමයි දැන් ඒක තියෙන්නේ. ඊට ආයෙ තව ෆෝල්ඩර් හදලා දාන්න දෙයක් නැහැ. ෆිනිෂ් කරා. ඔන්න දැන් අලුත් ෆයිල් එකක් ඔබට ලැබුණා. අපි බලමු මේකේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා. මෙතන අපි දාන්න ඕන ප්‍රොසෙසර් එක මොකක්ද කියලා. එතකොට MPLAB X දැනගන්නේ එයා මොන ප්‍රොසෙසර් එකටද මේක කම්පයිල් කරන්න ඕන කියලා. මම ප්‍රොසෙසර් එකේ නම දානවා PROCESSOR ප්‍රොසෙසර්. ඔය පික් ද මොනවද දාන්න ඕනේ මේ අඳුරන පික් KVR මේක ඒව ඔක්කොම මේ මුල් ලකුණු තුන නැතුණාමට ඒව ඩෙන්ටිකල් නම්බර්ස් නේ. ද පික් 16 877 කියලා තිබුණාට මේ AVR වල ඇඩ් මේක 16F කියලා එකක් නැහැ නේ. ඒ නිසා නිකම් පික් නැතුව 16F 887 කියලා දැම්මා. ඔය තමයි පාවිච්චි කරන ප්‍රොසෙසර් එක. දැන් ඊළඟට අපි හදන්න ඕන දේවල් ටික තමයි මේ configuration bits කියන ඒවා. මේ configuration bits කියලා කියන්නේ අපි මුලින් කතා කරා අපි පාවිච්චි කරන clock source එක මොකද්ද?
ඒ ක්ලොක් සෝස් එක ඉන්ටර්නල් RCද ඉන්ටර්නල් RC සමග RA7 සහ RA6 පෝට් පින් විදිහට යූස් කරනවද? එහෙම නැත්නම් RC එකේ ක්ලොක් එක එකෙන් අවුට් කරන්න පාවිච්චි කරනවද? එහෙම නැත්නම් RA7 6 වලට අපි එක්ස්ටර්නල් ක්‍රිස්ටල් එකක් හයි කරනවද? ඔය ආදි වශයෙන් මට දැන් පින් අවුට් එක සම්පූර්ණයෙන් මතකත් නැහැ. මම ඔබට කලින් කිව්වා වගේ ඔබ භාවිතා කරන මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ ඒ වෙලාවේදී ඩේටා ෂීට් එකෙන් බලලා ඒකට ඇඩැප්ට් වෙන්න පුරුදු වුණාම හොඳටම ඇති. ඒවා මතක තියාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ වුණොත් ඔබට වෙන දෙයක් මතක තියාගන්න වෙන්නේ නැහැ. මෙතන ගියා වින්ඩෝ. මෙතන පහළ තියෙනවා target memory views කියලා. මෙතන මේ file registers SFR configuration bits මම මේවා වෙන ඔබට පැහැදිලි කරන්නම්. program memory කියන්නේ code area එක, code memory එක. ඔබ program එක ලියන්නේ ඕකේ. program memory එක තමයි flash memory එක වෙන්නේ. file registers කියන්නේ මේ RAM එක විදිහට ඔයාලා දීලා තියෙන byte 368 මේ PIC 16යි 887 සම්බන්ධයෙන් ඒක device dependent, device එකකින් device එක ප්‍රමාණය වෙනස් වෙනවා, අඩු වැඩි වෙනවා. SFR කියන්නේ special function registers. මේ මෙතන කියන්න තියෙන්නේ දැන් ඔබට නිකන් කිව්වොත් එහෙම මේ දවස්වල කතා වෙන බස් එකක් ගැන. එතකොට මේ බස් එකට රෝද 4ක් ඇති කියලා අපි හිතනවා. රෝද 4ක් නෙමෙයි 6ක් තියෙනවා නේද? ඊට වඩා තියෙනවද දන්නේ නැහැ. ලංකාවේ නැහැ නේ. එතකොට මේ බස් එක පිළිබඳ යම් රූපයක් අපිට තියෙනවානේ. අපිට මේ බස් එක පිළිබඳ තේරුමක් තමයි තියෙන්න ඕන. එතකොට අපිට බස් එක පිළිබඳ රූපයක් තියෙනවා. බස් එක ඇතුලේ තියෙන මොනවද කියන එක පිළිබඳ එකින් එකට ආසන ගානයි එහෙම ඕනේ නැහැ. ඒක බස් එක නැග්ගාම දැනගත්තාම ඇති. ඒ බස් එක යනකොට. ඒ වගේ තමයි මේ අපි වැඩ කරන රෙජිස්ටර්ස් උත් මේ එකින් එක මතක තබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එකම දේ තමයි මේ රෙජිස්ටර්ස් විශේෂ කාර්යයන් වලට තමයි අනුගත වෙලා තියෙන්නේ. බිට් එක එකට ගොනු කරලා තියෙනවා. ඒවා අපි රෙජිස්ටර් එකක් විදිහට සලකනවා. ඒ බිට් ඇක්සස් කරන්න රෙජිස්ටර් එක පාවිච්චි කරනවා. ඔය කන්ෆිගරේෂන් හදන එක තමයි ඒ අපි දෙන ඉන්පුට් එක අවුට්පුට් එකට යැවීමේදී කළ යුත්තේ කුමක්ද කියන එක තීරණය කරන්න තියෙන අර තීරක බිට් එක අපි හයි කරනවා එක තැනකට. හයි කරනවා නෙමෙයි එක තැනක පිහිටවලත් පෙන්නනවා. වයර් එකකින් කනෙක්ට් කරලා කියන්නකෝ රෙජිස්ටර් එකට. ඉතින් ඕක තමයි මේ රෙජිස්ටර්ස් තරහ කරන්නේ. මට කියන්න ඕනේ just මේ රෙජිස්ටර් එකක් කියන්නේ බිට් 8ක මේන්ලි මේ මයික්‍රෝ කන්ට්‍රෝල් ෆැමිලි එකේදී බිට් 8ක ලොකේෂන් එක ලොකේෂන් 8ක් තියෙන අසයින්මන්ට් එක පිහිටීම. එච්චරයි. එයින් එහා මේ ගැන ගැඹුරින් මේ වෙලාවේ හොයන්න එපා. ඒක හරිය නිකන් ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රය කරන්න ගිහිල්ලා දේවරත් චක්‍රය අමතක වෙලා වගේ ප්‍රශ්නයක් නෙතුන. අපි ගාන හදනකොට දේවරත් චක්‍රය බලමු. නැත්තම් වෙන්නේ දැන් අපි මෙච්චර කාල දේවරත් තුන් වරක් චක්‍රයට ඉගෙන නොගෙන සිටීම මේ ප්‍රශ්නෙට බාධාවක් වුණොත් මේ ප්‍රේඩේ කරන්නේ නැහැ. අපිට චක්‍රය ඉගෙන ගන්න වෙනවා. ඒක ඉගෙන ගන්න ගෙනෙන්නේ නැහැනේ. මොකද 11 වසරේ ඉන්න කෙනෙක් කැමති නැහැනේ 3 වසර පොඩි ළමයෙක්ගෙන් චක්‍රය අහගන්න. එහෙම නැත්නම් ඒක පාඩම් කරන්න කිව්වම එයා කැමති නැහැ. ඒකට උනන්දුවක් දාන්න එයාගේ තියෙන අර ඊගෝ එකත් එක්ක. ඒ හොඳම දේ තමයි ඉතින් ගාන හදන වෙලාවට චක්‍රේ හිරුණාම චක්‍රේ පාඩම් කර ගන්නවා ඒ වෙලාවට. ඒ වගේ ගණන් 100ක් 200ක් 300ක් 1000ක් හදනකොට චක්‍රෙත් මතක හිටියේ බේට. ගොඩක් දෙනෙකුට චක්‍රේ පිළිගන්නේ ඔහොම. මුල් කාලේ පාඩම් කරගන්න නැත්නම් චක්‍රේ පාඩම් කරන්න ඕන එකක් කියලා මම කියන්නේ. ඒකම තමයි මෙතන ෆයිල් රෙජිස්ටර්ස් ගැනත් කියන්න තියෙන්නේ. අදාළ මයික්‍රෝ කන්ට්‍රෝලර් අදාළ රෙජිස්ටර්ස් මොනවද කියන එක බලන්න වෙන්නේ ඒක ඩේටා ෂීට් එකත් එක්කනේ. ඒකයි ප්‍රශ්නේ. ඒක අපි ඒ අදාළ තැන්වලදී බලමු. ඒ නිසා මේ රෙජිස්ටර්ස් කියන්නේ මොනවද කියන එක දැන් මෙතන හිර වෙලා ඉන්න එපා. ඒ වුණොත් මේ වැඩේ ඉස්සරහට ගෙනියන්නම් වෙන්නේ නැහැ. රෙජිස්ටර්ස් කියන්නේ බිට් වල පිහිටීම. බිට් කියන්නේ එක ආරේ බිඳුව රඳවන්න පුළුවන් තැන් 8ක් තියෙන ලොකේෂන් මේ අසයින්මන්ට් එක පිහිටීමකට අපි කියනවා රෙජිස්ටර් එකක් කියලා. එච්චරයි. එයින් එහාට වෙන මම අර මුලින්ම පටන් ගද්දි කිව්වනේ. මම මේකේ මේ ඉංජිනේරින් අප්‍රෝච් එකක් නැහැ මට. මම මේ බාසුන් නැහැ කෙනෙක් විදියට මම උගන්වන්නේ කියලා. එතකොට හැමෝටම තේරෙනවානේ. මේ කියන්නේ ලොකු කතා කිව්වම තේරෙන්නේ නැහැනේ. මං කියපු එකට මොකක් කියන්න විදියකුත් නැහැ. ලොකු හයි ස්ටෑන්ඩඩ් එකකින් උගන්වලා තියෙනවා. මේ ඔයාලට තේරෙලත් නැහැ. තේරුන්නේ නැහැ කියලා බයින්ඩ් විදියකුත් නැහැ. අර සමහර අර බෞද්ධයන්ගේ කතාත් එහෙමනේ. ඒවා අපිට පොදුවේ තේරෙන්නේ නැහැ. තේරුන්නේ නැහැ කියලා බයින්ඩ් බෑ. එතකොට අපි එච්චර බුද්ධිමත් නැහැ කියලා අහුවෙනවා. තේරුණා කියන්නත් බෑ. ඉතින් කවුරු හරි එකකින් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දී ගන්න දන්නේ නැහැ. ඉතින් සද්දයක් දන්නවාසේ ඊටීම තමයි කරන්න වෙන්නේ එහෙම වුණා. හැබැයි මේ පාඩම් මාලාව ඇතුළේ මම හැම වෙලාවෙම ඔබව බිම්මට්ටමට කියලා මේ මාතෘකාව සාකච්ඡා කරනවා. ඒ නිසා තමයි කියන්නේ ඕන දෙයක් අහන්න ඕපල්නේ මම දෙන්නත් පුළුවන් සරලම උත්තරේ දෙන්නම්. ඒකට කවුද විරුද්ධ වෙන්නේ කියලා වැඩක් නැහැ. මම කියන කාරණාව ඔබට පැහැදිලි වෙන්න මම ඒක සඳහා උදාහරණ ගන්නවා. ඒ උදාහරණ වලට කවුරු හරි ඇදයක් ඇල්ලුවොත් ඒ ගැන මම කරදර වෙන්නේ නැහැ. මොකද මම මුලින්ම පටන් ගද්දී කිව්වා මේක මේ බාස් ලෙවල් එකකින් කරා යන ක්ලාස් එකක් මිසක් ඉංජිනේරින් ලෙවල් එකකින් කරන්නේ නැහැ කියලා. එහෙම කරා නම් මම මේක කියවන්නේ නැහැ. දඩබඩ ගාලා ලියලා යනවා. ඒතර ඔයාලට තේරෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා මේ පාඩම් මාලාවේ අරමුණ
මේ විෂය දැන් මම FB එකෙත් දැකලා තිනවා ඉස්සර පික් එක දාලා තිනවා ඒ වයින් තිත්ත වුණා ලියන්න ප්‍රෝග්‍රෑම් ලියන්න ඔහොම සමහරු කමෙන්ට් දාලා තිනවා දැන් Arduino වල ඉන්න හොඳයි කියලා. ඒ දාපු කෙනාලාට මම කමෙන්ට් මුකුත් දාලා නැහැ. ඉතින් Arduino දැන් එහෙමනම් Arduino එක ඉතුරු වෙලා පික් එක විනාශ වෙලා යන්න බෑ. එහෙම වෙලා නැහැ. Arduino එක හදන්නෙත් මයික්‍රොචිප් සමාගම පික් එක හදන්නෙත් මයික්‍රොචිප් සමාගම. එකම කම්පැනි එක. ඉතින් එහෙනම් ඉතින් මයික්‍රොචිප් එකේ මයික්‍රොචිප් සමාගමේ දැන් ඉස්සර Arduino වලට අදාළ Atmel chip ප්‍රෝග්‍රෑම් කරන තිබිච්ච Atmel Studio කියන software මේ ID එක දැන් මේගොල්ලෝ Microchip Studio කියලා මාරු කරලා තියෙනවා. එහෙනම් ඔක අනිත් පැත්තට යන්න ඕන නේද? එහෙනම් Arduino Studio කියන්න බෑ ඔකට. එහෙම එකක් නැහැ. Arduino කියන්නේ කස්ටමයිස් කරපු chipset එක, chip එකක්. ඒ කස්ටමයිසේෂන් එක උඩ විවිධ එක පාවිච්චි කරනවා. අපි පාවිච්චි කරන්නේ මේ layer එක නෙමෙයි. අපි පාවිච්චි කරන්නේ ඊට පහළින් තියෙන direct access කරන්න පුළුවන් layer එක. layer එක පහළයි කියන්නේ කෙලින් කතා කරන්න පුළුවන්. ඇමතියා ගාව ළඟම ඉන්න කාටනේ ඇමතියාට කියලා වැඩක් කරගන්න ලේසිම නේද? ඇමතික සම්බන්ධීකරණ ලේකම්ගේ අයියාගේ නෝනාගේ මල්ලි බැඳපු එක්කෙනාගේ දුව මල්ලි බැඳපු එක්කෙනාගේ නංගිගේ දුවට කියලා අපිට ඇමතිකින් වැඩක් කරගන්න බෑනේ. පුළුවන්. ගොඩක් පරක් වෙනවා. ඒකට කියනවා ලේටන්සි එක කියලා. ඉන්ජිනියරින් වලදී කරන්නේ ඉලෙක්ට්‍රොනික්ස් වල ප්‍රෝග්‍රෑමින් වලදී අපි ඒකට කියනවා ලේටන්සි කියලා. හැබැයි ඩිරෙක්ට් ඇමති කියලා එකක් මල්ල ගත්තොත් ඇමතිට කියලා වැඩක් කරගන්න පුළුවන් ඇති. තාමත් එහෙමයි. එතකොට මට කියන්න ඕන දේ තමයි අපි ඩිරෙක්ට් ඇක්සස් කරන්නේ කෝ එක. හරිද? එතකොට අපිට ඕන දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. අපිට කාගෙන්වත් අවසර ගන්න දෙයක් නැහැ. ගැලියම් මයික්‍රෝ කන්ට්‍රෝලර් කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි ඔයා මේ ෆයිල් රෙජිස්ටර්ස් කියන එක ගැන ලොකුවට කරදර වෙන්න එපා. අපි වැඩේ කරයිද තේරෙයි. එතකොට ප්‍රෝග්‍රෑම් මෙමරි කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ ලියන ෆ්ලෑෂ් මෙමරි එකත් කෝඩ් ඒරියා එක ෆයිල් රෙජිස්ටර්ස් කියන්නේ RAM ජෙනරල් පර්පස් රෙජිස්ටර්ස්. මේකට මයික්‍රෝ මේ ෆැමිලි එකේදී කියනවා GPRS කියලා. ජෙනරල් පර්පස් රෙජිස්ටර්ස්. බහුකාර්ය භාවිතයන් සඳහා තියෙන රෙජිස්ටර්. ඒ කියන්නේ අපිට එකවල් බිඳුවල් රඳවලා තියන්න ඕන නම් ඕක රෙජිස්ටර් කරන් දාගන්න පුළුවන්. ඇසෙම්බලි වලදී අපි අමුයෙන් මේ රෙජිස්ටර් එකින් එක කරන් දානවා. C වලදී එහෙම නැහැ. රෙජිස්ටර්ස් ටික එයා බලා ගන්නවා. අපිට තියෙන්නේ ඉල්ලන්න විතරයි. ඉතින් දැන් මෙහෙමයි ඇත්තටම කතාව මෙහෙමයි. අර ගෙදර සල්ලි ඕන තරම් ගෙදරක තියෙනවා නම් පෞද්ගලයෙකුට මොකේද වියදම් කරන්න කියලා බලන්න දෙයක් නැහැ. එක වැඩකට රුපියල් උදාහරණයකට 10000ක් ගත්තා ඉතුරු 2000යි ඒක ඔය කොහේ හරි ගෙනලා දැම්මා අනිත් වෙලේ තව 5000ක් වුණා ඒ 5000න් 3000යි ගියේ ඉතුරු 2000 ඒක තව කොහේ හරි ගෙනත් දැම්මා එහෙම ඉන්න පුළුවන්. එතකොට එහෙම නැතුව අර ඉතුරු පළවෙනියට පාවිච්චි කරු 10000 ඉතුරු 2000 තව වැඩකට යොදා ගැනීම අවශ්‍ය වෙන්නේ මුදල් කළමනාකරණය කරන්න වෙලා තියෙනවා සීමිත නිසා කියලා. රෙජිස්ටර්ස් උත් එහෙමයි. රෙජිස්ටර් සීමිත වුණා මේක කළමනාකරණය කරන්න වෙනවනේ. සමහර රෙජිස්ටර්ස් අපිට බිට් එකෙන් බිට් එක පාවිච්චි කරනවා. සමහර බිට් එක රෙජිස්ටර් එක අපිට බිට් 8ක් තිබුණාට බිට් 4යි ඕන වෙන්නේ අපේ වැඩේට. ඉතුරු 4 ඉතින් ඔය තිවිච්චාවේ කියලා ඉන්න තරම් අපිට වත් කමන්නේ මේ පික් වල. බයිට් 360ට RAM එක පුරාලා තියෙන්නේ. මෙගාබයිට් ගිගාබයිට් ටෙරාබයිට් ගන්න තියෙනවා නම් ඉතින් රෙජිස්ටර් 5000ක් 6000ක් ඔය පැත්තකට කරලා ලියන්න තිබ්බා. එහෙම ලියන්න බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ රෙජිස්ටර්ස් වලින් බිට් එකෙන් බිට් එක වැඩ ගන්න. ඇත්තටම මෙහෙම වැඩ ගද්දී අපි දැනුවත් භාවය වැඩි වෙනවා අපි. රෙජිස්ටර් වලට පෙරේත වීම කියන එක මාරයි. හරි අපි බලමු මේක ඉස්සරහට. අපිට එහෙම ප්‍රශ්න තියෙනවා. සමහර මේ මයික්‍රෝසී වගේ සබ්ජෙක්ට් එකක් මේ ප්ලැට්ෆෝම් එකක් කරා මේක ලියනකොට මේවා ලියනකොට අපිට මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට LCD 2 line display එකක් ඩිස්ප්ලේ කරද්දී සමහර ඒකේ මැසේජස් ගන්න වැඩි වෙන එක තරම් සීමාවක් පැනනවා ප්‍රෝග්‍රෑම් එක ස්ට්‍රක් වෙනවා. ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැති වෙනවා. ඒකට හේතුව කම්පයිලර් විසින් එකම RAM වෙන වැඩකට ගත්තු RAM රෙජිස්ටර්ස් නැවත අලුත් වැඩවලත් පාවිච්චි කිරීම. එයාට ඩිසිප්ලින් එකක් නැහැ. මේ වැඩේ මේකට ගත්ත නිසා ඒක මේකට ගත්ත නොහැකි කියලා තීරණය කරන්න එයාට බෑ. ඒක අපි තීරණය කරනවා. සමහර විට එයා අපේ අධීක්ෂණයෙන් පිට RAM access කරන නිසා එයා කියන විදිහටම අපිට මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපිට සිද්ධ වෙනවා වෙනම ලයිබ්‍රරි ෆයිල් එකක් හදාගන්න separate reference file එකක් හදාගෙන include file එකක් වගේ අපේ අර RAM ටික කළමනාකරණය කර ගන්න. නැත්නම් ওই පොඩි chip එකක් ඇතුළේ ලොකු වැඩක් කරන්න බෑ. අර මම මෙතන සමහරට කියලා ඇති මේ මං එලාම් මේ නිකන් බේසික් ටෝන්ස් දාලා මේ එලාම් සිස්ටම් එකක් සම්පූර්ණයෙන් පික් 877න් හදලා තියෙනවා. ඒ කියන්නේ පැය 24ක් තුල බ්‍රේක් ටයිම් වල ෆැක්ටරි එකක එලාම් වදිනවා. ඒ කිසිම වෙලාවක පැය 24 ඇතුලේ එකපාරක් වදිච්ච එලාම් එකක් ආයෙ වදින්නේ නැහැ. ඒ කියන්නේ තියෙන මුළු මහත් එලාම් ඔක්කොටම මං එලාම් CD F G A B වලින් මම දන්න මේ සංගීතයක් නැහැ. සංගීතය අදාරපු කෙනෙක්වත් ඒක දන්න කෙනෙක් නෙමෙයි. වෙන යාළුවෙක් කරා බේසික්
කෝඩ් මේ නෝට්ස් වලට මේ සින්දු ලියාගෙන ඒ සින්දු වල නෝට්ස් ටික ෆ්‍රීකවන්සි ජෙනරේට් කරලා බිට් සෙට් එක බිට් ක්ලියර් වලින් ඇසෙම්බලි වලින් ලියපු කෙනෙක් මම. ඒ කියන්නේ අපිට බිට් එකෙන් බිට් එක කල්පනාකරණය කරලා ඒක කරන්න පුළුවන්. දැන් ආයෙත් ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ආයෙ මේක මමයි හැදුවේ කියලා කියන කිසි කෙනෙක් එයා හදපුවා නෙමෙයි. C නෝට් එක ලයිබ්‍රරිය රෙෆරන්ස් කරලා C නෝට් එක ඉල්ලලා මිලිතප්පර කීයක් වදින්න ඕනද කිව්වම ආඩියුනෝ එකේ වදිනවා. පික්වල එහෙම වැදුන්නේ නැහැ ඉස්සරහ දැනුත් වදින්නේ නැහැ පික්වල. ඒ පික් කියන්නේ වෙන ලේයර් එක තියෙන එකක් නේ. දැන් අපි මොකක් හරි මැෂින් එකක් හදලා ඒකෙන් මොකක් හරි එලාම් එකක් වදින්න ඕන නම් බසර් එක වෙනුවට සිංහල සින්දුවක කෑල්ලක් වදින්න ඕන නම් අපිට ඒක හදලා දාන්න පුළුවන්. දැන් මට සිද්ධ වුණේ සංගීත දන්න කෙනා C D E F G A B වලින් ලියලා දුන්නා. මං ඒ ටිකේ ටයිමින් ඔක්කොම හදලා C කියන්නේ 256යි තප්පරයට කම්බන, D කියන්නේ 288යි, D කියන්නේ 324යි. ඔය ආදී වශයෙන් ඉස්සර අපි සාමාන්‍ය පෙළ කරනකොට සාමාන්‍ය පෙළ අච්චු පොතේ ධ්වනිය යටතේ ඕක අපිට නෝට් එකක් විතර තිබුණා. මේ ස්වර ටික සප්ත ස්වර හැදෙන්නේ මෙහෙමයි, ඒකේ සංඛ්‍යාත හැදෙන්නේ මෙහෙමයි කියලා. ඒවා නිශ්චිත මාගයන් නෙවෙයි. හැබැයි ඒවා සාධාරණ අගයන්. දැන් ඔක්ටේව් එකකින් ඔක්ටේව් එකට අෂ්ටකෙන් අෂ්ටකයකට සංගීතයේ සංඛ්‍යාතයේ ඩබල් දෙගුණ වෙනවා. ඔය තේරම මම ඔකලාතර ගණන් මේ විද්‍යාව අච්චු පොතෙන් ඉගෙන ගත්තා ඉස්සර කාලේ. ඒතර ඒ ඉගෙන ගත්ත ටික අර සංගීත දන්න කෙනෙක්ගේ නෝට් ටික හොයාගෙන ඒ ටයිමින් ටික පික් එක ඇතුළේ ඉම්ප්ලිමන්ට් කරපුවාම ලස්සනට ඔය සින්දුව එනවා. අවුට්පුට් එක කෙලින්ම කැපැසිටර් දෙකකින් AC DC බ්ලොක් කරලා ඉවරලා පොඩි ප්‍රී ඇම්ප් එකකට ඇම්ප් එකක් කරා දාපුවාම පබ්ලික් ඇඩ්‍රස් සිස්ටම් එකේ එලාම් එක එනවා. එතකොට මේ දැන් වගේ ඔය ක්ලාස් D ඇම්ප්ලිෆයර් එහෙම ගජරාමෙන් රුපියල් 300 200 රුපියල් 50 ඉඳන් තිබුණේ කාලයක් නෙමෙයි. MP3 කිට් එක රුපියල් 250 තිබිච්ච කාලෙකුත් නෙමෙයි. එතකොට මම ඒ කාලේ MP3 ලියන්න try කරා නොදන්න කමට පික් එකකින්. හැබැයි දැන් නම් හොඳටම තේරෙනවා. පස්ස කාලෙක මට තේරුණා මේ පික් එකක් MP3 ලියන්න කොහොමත්ම ගන්න බෑ. දැන් MP3 access කරන්න සාමාන්‍යයෙන් මෙගාහර්ට්ස් මේ 72 වගේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකකින් කරත් MP3 විතරයි කරන්න වෙන්නේ. නෙමෙයි කරන්න වෙන්නේ නැහැ. එතකොට මේ වීඩියෝත් බෑ. වැඩේ තියෙන දැන් MP3 එකක් නම් අපි ඇද ස්ලෝ මෝෂන් යනවා නම් අපිට ඒක කනට කටුකයිනේ. හැබැයි වීඩියෝ එකක් නම් දැන් ස්ක්‍රීන් එකේ මලක් පෙන්වන්න, පින්තූරයක් පෙන්වන්න, පූසෙක් බල්ලෙක් කොටියෙක් පෙන්වන්න නම් ඉතින් ඔක අමාරුවෙන් පෙන්න ගත්තට පස්සේ ඉතින් අපිට තියෙන බල ඉන්නනේ. එයා පෙන්න ඉන්නවා. පෙන්න ඉන්නේ ස්ක්‍රීන් එකේ ඉන්නේ. මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ නෙමෙයි. ස්ක්‍රීන් එකේ බෑකප් එකේ තමයි මෙමරි තමයි ඕක පෙන්වන්නේ. ඇරේ එක. එතකොට අමාරුවෙන් දාගත්තට පස්සේ ටිකනම් පෙන්වන්න පුළුවන්. ඒතර පින්තූරේ අදිනවා කියලා ගන්න දාගන්නකොට තමයි අදින්නේ. මාරු වෙනකොට තමයි ඕක පේන්නේ. මේ වොයිස් ට්‍රැක් එකක් දුවනකොට MP3 ට්‍රැක් එකක් දුවද්දි එහෙම නැහැ. ෆුල් ටයිම් අවුට්පුට් එකට ඩැක් එකෙන් ඔඩියෝ ඩැක් එකෙන් අවුට්පුට් එක දෙන්න බෑ. ඒ ඩැක් එක කොහොම අපි හදන්න ඕනේ එළියේ. ඒතර ඒකට අවශ්‍ය තරම් වේගයකින් ඕක මේන්ටේන් වුනේ නැත්නම් අපේ කනට අර සවුන්ඩ් රිප්‍රොඩක්ෂන් එක නැවත ප්‍රතිඋත්පාදනය වෙන්නේ නැහැ. ඒතකොට අපේ කනට අර කින ස්වර පිළිවෙල ඇහෙන්නේ නැහැ. ඔව්. ඒතකොට මේ ෆයිල් රෙජිස්ටර්ස් කියන RAM. ඒතකොට අපිට මේ RAM ටික අර විදිහට කල්පනා බිට් එකකින් බිට් එක කල්පනා කරණය කළොත් ඔඩියෝ ට්‍රැක් උනත් හදන්න පුළුවන්. මම කියන්නේ වොයිස් ට්‍රැක් නෙමෙයි. හැබැයි MP3 මේකෙන් රන් කරන්න කොහොමවත් බෑ. අර උදාහරණයක් ගත්තාම ඔබට වෙළඳ පොලේ නිදාසේ රුපියල් 300 ගන්න තියෙන MP3 එකේ සීක් කරන්න බෑ. අපිට කැමති තැනකින් ට්‍රැක් එක රන් කරන්න බෑ. එහෙම බෑනේ. එහෙම බැරි ඇයි? ඒවා ඩෙවලොප් කරලා තියෙන්නේම අර සිල්ලර විකිණීම සඳහා. අපිට මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් කරා ඩිරෙක්ට් MP3 කෝඩෙක් එකක් රිකෝඩින් එන්කෝඩින් කරනවා නම් එතකොට අපිට පුළුවන් මයික්‍රෝ කන්ට්‍රෝල් එක කරා මුළු MP3 එකේ ටෝටල් කන්ට්‍රෝල් එක අපි ගාව තියෙනවා. ටෝටල් කන්ට්‍රෝල් එක අපි ගාව තියෙනවා. ඕන තැනකින් පටන් ගන්න ඕන තැනකින් ඉවර කරන්න අර නිකන් ට්‍රැක් එකක් එක දිගට යද්දී ඒකේ යම් කොටසක් රිපීට් කරන්න ඔය සියල්ලම අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එහෙම වුණාම කම්පියුටරේ වගේ. හරිද? ඒක කරන්න පුළුවන් මයික්‍රෝ කන්ට්‍රෝල් එකකින් ඩිරෙක්ට් ඇක්සස් කරලා. රෙඩිමේඩ් ගන්න රුපියල් 300 MP3 කිට් එකේ එච්චර වැඩ කරන්න පුළුවන් වෙන යාලා හදලා නැහැ. හැබැයි මෙහෙමයි හදන්න පුළුවන් ඕන නම්. ඉතින් හැදුවොත් ඒ ගන්න දෙන එකක් නැහැ. ප්‍රොෆෙෂනල් සවුන්ඩ් මික්සර්ස් වල වගේ ඒවා තියෙනවා. හරිද? අර DJ කරන්නත් පුළුවන් ඉතින් ඔය වගේ MP3 දෙපැත්තක් අරගෙන ඒකේ ටෙම්පෝ ඇඩ්ජස්ට් කරගෙන ඒ ටික ඔක්කොම මයික්‍රෝ කන්ට්‍රෝල් එකෙන් කරන්න පුළුවන්. මෙහෙමයි ඉතින්. ලෝකේ කෙනෙක් නොකරපු අසමසම දෙයක් කරන්න තමුන් අසමසම විදිහට හිතන්නම ඕන. එහෙම නැත්නම් කවුරු හරි කරපු එකක් බලාගෙන කරන්න ඉන්නවනේ. තව එකක් හදලකන් ඉන්න බෑ. එහෙම ප්‍රශ්න ටිකක් දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක හදාද්දි මට ආව ප්‍රශ්න ටිකක් තමයි හැම තැනම තියෙනවා මේ USB පෝට් එක හරහා සීරියල් පෝට් එකක් හදාගෙන කස්ටම් HID කියන එක යටතේ සීරියල් පෝට් එකක් විදිහට ඇක්සස් කරලා මේක කනෙක්ට් කරගෙන දුවන විදියක්. හැබැයි හැම තැනම තියෙනවා. හරිද? නැතුව ඩිරෙක්ට් USB පෝට් එකක් ඇක්සස් කරන්න HID ඇක්සස් කරන්න හැටි කොතනකවත් නැහැ. නැති ඉතින් කවුරු හරි කෙනෙක් ලියනකම් අපිට ඉන්න බෑනේ. ඉතින් අපි ඒක තනියම හදා ගන්න ඕනේ. ඒක පොඩි යුද්ධයක් ඇත්තටම.
ඒක එහෙම නැති එහෙම වුණොත් තමයිනේ ඔයාගේ පික් ප්‍රෝග්‍රෑමර් එක ගහපු ගමන් ප්ලග් ඇන්ඩ් ප්ලේ කියන ඔප්ෂන් එකට එන්නේ. නැත්තම් පික් ප්‍රෝග්‍රෑමර් එක කනෙක්ට් කරන්න ඕන. කනෙක්ට් කරලා සීරියල් පෝට් එක සර්ච් කරන්න ඕන. ඊට පස්සේ සර්ච් ඔටෝමැටික් වෙනවා කියන්නකෝ. ඔටෝමැටික් කරගත්තත් අපි පෝට් එක එනේබල් කරන්න බෑ. ඊට පස්සේ පෝට් එක හරහා කමියුනිකේෂන් කරන්න ඕන. පොඩි වෝල්ටේජ් ඩ්‍රොප් එකක් ආපු ගමන් ටක් ගාලා පෝට් එක අතාරිනවා. අතෑරියාම අපේ වැඩේ ඔක්කොම ඩවුන්. එහෙම වෙන්න බෑනේ. හැබැයි USB එකක් HID එකක් ගත්තම Android app එකට Android system එකකට compatible. අපිට ෆෝන් එකකට පුළුවන් මේ app එක Android වලට ලියලා ඔයාගේ ප්‍රෝග්‍රෑමර් එක ෆෝන් එකකට ප්‍රෝග්‍රෑම් කරන්න. හරි එකම දේ ඉතින් ප්‍රෝග්‍රෑම් එක ෆෝන් එකෙන් කෝඩ් ලියන්න බෑ. හැබැයි අපිට දැන් අපි වැඩ කරන තැනක මැෂින් එකක අප්ඩේට් එකක් කරන්න ඕන නම් අපිට පුළුවන් ෆෝන් එකට ලියපු කෝඩ් එකේ මැෂින් කෝඩ් එක දාන් ගිහලා ෆෝන් එකේ app එකක් තියාගෙන ඒක අරහා අපේ ප්‍රෝග්‍රෑමර් එකෙන් අතන ප්‍රෝග්‍රෑම් කරන්න. ඉතින් එතනට යන්න අපිට පුළුවන් ඒ ක්‍රමයේදී. හරි. එතකොට මේ SFR කියන්නේ ස්පෙෂල් ෆන්ක්ෂන් රෙජිස්ටර්ස්. ඒ කියන්නේ මේවා මේ විශේෂ කාර්යයන් සඳහා මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ඇතුලේ ගොඩනගා තියෙන රෙජිස්ටර්ස්. මේවා මේවට අනන්‍ය වෙච්ච රාජකාරී තියෙනවා. රාජකාරී ඇත්තටම තියෙනවා කියලා අදහස් කරන්නේ මේ විවිධ රාජකාරී වලට අදාළ රෙජිස්ටර්ස් මේ හෝ බිට් මේකට පෙළ ගස්වලා තියෙනවා. මේ ගොඩේ තියෙන ගොඩාක් රෙජිස්ටර්ස් බිට් එකෙන් බිට් එක අපි ඒවා පිළිබඳ තේරුම් අරගෙන නැහැ. ඒකේ බිට් 0 ඉඳන් බිට් 7 වෙනකම් බිට් 8ක් තියෙනවා. එච්චරයි අවශ්‍ය. සමහර රෙජිස්ටර්ස් තියෙනවා ඒවල ඉන්ඩිවිජුවලි බිට්ස් වලින් විශේෂ කාර්යයක් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තම ස්ටේටස් රෙජිස්ටරය ඔබ ගන්නකෝ. ස්ටේටස් රෙජිස්ටරය ගත්තාම ඒ රෙජිස්ටර් එකේ ඔබට මේ බිට් 8ක් තියෙනවා. මේ බිට් 8ට වෙනස් නම් වලින් තමයි හඳුන්වලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ බිට් 8 සඳහා වෙනම පැවරිච්ච රාජකාරී තියෙනවා. දැන් මම සරල උදාහරණයක් කියනවා නම් මේ ස්ටේටස් රෙජිස්ටර් එකේ C කියලා බිට් එකක් තියෙනවා. ඒකේ බිංදුව වෙනි බිට් එක බිට් 0. ඒකට කියන්නේ කැරි බිට් කියලා. CARRY. ඊට පස්සේ DC කියලා බිට් එකක් තියෙනවා. ඒකට අපි කියන්නේ ඩිජිට් කැරි බිට් කියලා. ඒක බිට් 1 එක. බිට් 2 එක Z 0 බිට් එක. ඔය නම් වලින්ම තමයි හඳුන්වලා තියෙන්නේ. දැන් අපිට බිට් 2 කියලා කියන්නත් පුළුවන් ස්ටේටස් රෙජිස්ටරේ බිට් එකට. එහෙම නැත්නම් Z කියලා කියන්නත් පුළුවන්. ඒතර ඇත්තටම Z කියලා අපි ඉස්සර කිව්ව ඇසෙම්බලි වලදී. හැබැයි දැන් මේ MPLAB X වලට එනකොට ඒකට අපි මේ කෝඩින් වලදී කෙලින්ම කියනවා status _z_POSN කියලා. ඒ කියන්නේ position කියන එක කෙටියෙන්. එහෙම නැත්නම් status _z_POSITION position කියලාම කියනවා. ඉතින් ඇත්තටම අර දැන් status දෙක කියලා කියන එක නුවට status _z_POSITION කියලා ලියන්න ඕන. මේ මම දන්නවා ඇයි අර ඉස්සර සරල ආමන්ත්‍රණය වෙනුවට ටිකක් දිග වුණේ කියලා. ඇත්තටම මෙයාලට ඕන කරලා තියෙන්නේ ඇසෙම්බලි සහ C එකම ප්ලැට්ෆෝම් එකකට කමාන්ඩ් ස්ටයිල් එකකට ගේන්න. ඒකට තමයි මේගොල්ලෝ මේක කරලා තියෙන්නේ. නැතු වෙන දෙයක් ඉඳන් නෙමෙයි. මේකෙන් අපිට ඇසෙම්බලි එක කට්ටියට මේක අමාරු වෙනවා. ඇත්තටම. අමාරුවත් කමන්නේ අපි කරගෙන යනවා. හරි. ඒතර ස්පෙෂල් ෆන්ක්ෂන් රෙජිස්ටර්ස් වල බිට් වයිස් අපි දැනගන්න ඕන රෙජිස්ටර්ස් උත් තියෙනවා. ඒතුව complete entire register එකම හඳුනා ගැනීම ප්‍රමාණවත් රෙජිස්ටර්ස් උත් තියෙනවා. උදාහරණයක් වශයෙන් FSR ගේ රෙජිස්ටර් තියෙනවා. ෆයිල් සිලෙක්ට් රෙජිස්ටර් කියලා. ඒකේ බිට් එකෙන් බිට් එක අපි දැනගැනීමේ වැදගත්කමක් අපිට කොහොමවත්ම නැහැ. ඒ හැම එකටම බිට් 0 1 2 3 4 5 6 7 කියලා බිට් 8ක් තියෙනවනේ. ඒ හැර ඒවට ඉන්ඩිවිජුවල් ජොබ්ස් නෑ ඒවට පැවරිච්ච. ඒ නිසා ඒවා වෙන දැනගැනීම දැන් FSR එකට ෆයිල් සිලෙක්ට් රෙජිස්ටර් කියලා කෙටි වාක්‍ය කෙටි කරලා තමයි FSR කියලා දාන්නේ. FSR වලට 25 දාන්න කිව්වොත් 25 දාන්න තියෙන්නේ එච්චරයි. නැතු ඒකේ බිට් 0 එකට වැටුනේ මොකද්ද කියලා බලන්න අපිට එහෙම රික්වයර්මන්ට් එකක් නියමයක් නැහැ. ඒ නිසා අපි ඒකේ ඉන්ඩිවිජුවල් බිට්ස් ඇක්සස් කරන්න මතක තියාගන්න. හැබැයි ස්ටේටස් ගත්තාම ඔප්ෂන් රෙජිස්ටර් එක ගත්තාම PIE1 PIE2 PIR1 PIR2 ඉන්කොන් මේවා අහලා බය වෙන්න එපා. මේවා නම් විතරයි. දැනට ඔබට මේවා නම් විතරයි. එච්චරයි. මේවා නම් විතරයි. මේකේ තියෙන ගොඩක් ඒවා ගැන වෙනම නම් කිව්වට නමින් අඳුරගන්න. එච්චරයි. ඇතුළේ තියෙන්නේ මොකද්ද? අදාළ තැනදී අපි කතා කරමු. හරි. configuration bits අන්න දැන් මේ අපිට වැදගත් වෙන කාරණාව. මේකෙන් තමයි oscillator එක internal external ද power up timer එක on කරනවද brownout detection එක කොහොමද on කරනවද off කරනවද on කරනවා නම් brownout voltage එක වෙනකොට set කරන්න කීයද code protection දානවද program memory එකට නැද්ද user memory එකට එහෙම නැත්නම් e squared prom එකට code protection දානවද නැද්ද internal external switch over mode එක පාවිච්චි කරනවද ඒ කියන්නේ internal oscillator එකෙන් external එකට පයින්න ඕන වුණොත් එහෙම ඕන වෙන්නේ මොනවා වුණාද ඇයි wake up from sleep නිදියන් ඉඳලා නැගිටිනකොට
ඉන්ටර්නල් එකෙන් එක්ස්ටර්නල් එකට මාරු වෙනවා. මම කතා කරලා තියෙනවා මුලින්. ඒක බලන්න. එහෙම ඕනද නැද්ද? එහෙම නැත්නම් fail safe clock mode එක ඕනද? ඒ කියන්නේ external clock එකක් high කරලා හෝ externally clock supply කරලා මොනාරි හේතුවක් නිසා clock source එක down වුණොත් එහෙම සිස්ටම් එක නවතිනවනේ. සිස්ටම් එක නැවතුනොත් එහෙම මේක ලෝක ව්‍යසනයක් වෙන්න පුළුවන් අපි භාවිතා කරලා තියෙන ඇප්ලිකේෂන් එක අනුව. දැන් උදාහරණයක් වශයෙන් වැඩ කරන වොෂින් මැෂින් එකක් වැඩ කරලා තියෙනකොට සිස්ටම් ක්ලොක් එක නැවතුනොත් එහෙම වොෂින් මැෂින් එක රන් වෙන්නේ එක පැත්තක බිට් එකක් සෙට් කරලා ඉවරලා ඒ පැත්තට දාලා solid state relay එක හරි track එක හරි ඕන වෙලානේ. දැන් ක්‍රිස්ටල් එක ඩවුන් වුණොත් එහෙම වොෂින් මැෂින් එකේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ එතනින් පස්සේ අර සෙට් කරපු බිට් එක ක්ලියර් කරන්න කවුරුත් නැහැ. දැන් ඩිස්ප්ලේ එක වැඩ කරන්නේ නැහැ. ඩිස්ප්ලේ එකක් දැන් ඕෆ්. හේතුව ඩිස්ප්ලේ එක වැඩ කරන්නේ නැහැ නේ. ස්කෑන් කරන්නේ නැතුණු අපි ඒක කතා කරමු. දැන් වොෂින් මැෂින් එක ඒක නවතින්නේ නැහැ ඉතින්. දිගටම වැඩ. එහෙම වෙන්න බෑනේ ඉතින්. එතකොට අපිට auxiliary clock source එකක් තියෙන්න ඕනේ. ඒකට තමයි fail safe clock කියලා එකක් තියෙන්නේ. ඒ කියන්නේ external clock එක down වුණොත් internally clock generation එකක් තියෙනවා. ඒකට automatically මාරු වෙන්න ඕනද නැද්ද? ඔය වගේ setting හදන්න පුළුවන් මේ configuration bit අර. මම මුලින් කතා කරලා තියෙනවා. තමයි e data memory එක බලන්න පුළුවන් මේකෙන්. ඒකට මොන හරි දානවා නම් දාන්න පුළුවන් compile කරන්න කලින්. අපි බලමු. hardware stack එක. stack එකට මොකද උනේ කියලා බලන්න පුළුවන්. මම stack එක ගැන පාඩමක් කරලා තියෙනවා. ඒ පාඩම මම දැම්මේ නෑ. දැන් මේ කල්මර මරා ඉන්න අතරේ මම ওই පාඩම් කරනවා මෙහි. දැම්මේ නැත්තේ පටන් ගන්නකොටම stack එක ගැන උගන්න පුළුවන් මේක අතහැරලා යයි. මේක ඉතින් YouTube free session එකක් හින්දා ගොඩක් වෙලාවට මේ අතහැරලා යන එකක් නෑ. තනින් ඇදලා බලයි. ඒත් එක මේ user ID memory. අපි ඒවා ඉස්සරහදී එකින් එක කතා කරමු. මම configuration bits කියන එකට එනවා. අපි අදන්නේ මේ configuration bits වලට අදාළ code එක generate කරන්න. අපිට පුළුවන් ඉතින් ඔයාට ඕනේ නම් ඔයාට පුළුවන් මේ code එක මතක තියන් ඉඳලා generate කරන්න. මට නම් එහෙම ඕනේ නැහැ. මොකද chip එකකින් chip එකට මේක වෙනස්. මේ FOAC කියන එක into C වලට මාරු කරනවා මම. දැන් මම එහෙම කරන්නේ කියලා මම ඔයාලට කියන්නම්. internal RC no clock out. දැන් පටන් ගද්දිම crystal high කරගෙන මේ නේ සමහරවල්ලාට සෝල්ඩර් කරන්නත් අමාරු කට්ටිය අපි අතර ඉන්න පුළුවන් නේ ප්‍රෝග්‍රෑමින් කරන්න හදන. මොකද ගොඩක් ඔය Arduino කරපු කට්ටියට මේ සෝල්ඩරින් එහෙම ගොඩක් බැරි වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අර බෝඩ් වලට බෝඩ් කනෙක්ට් කරලානේ පුරුදු වෙලා තියෙන්නේ. අපිට ඉතින් මේ වැඩේ නම් එහෙම කරන්න අමාරුයි. ඔබ පුරුදු වෙන්න ඒකට. මොකද ඔබ මේ මැනුෆැක්චරර් කෙනෙක් වෙන්න ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න ඔබ යන්නේ. ඒ ඔබට ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න ඕන නම් ඔබට සෝල්ඩර් ලයින් එක අතර ගන්න නැතුව ඔය වැඩේ කරන්න බෑ. එක එක්කෙනාගෙන් හම්බෙච්ච කාඩ් මොඩියුල් අරන් කනෙක්ට් කරලා මේ වැඩේ කරන්න බෑ. එතකොට ඒක චීප්. ඒකට හොඳ මිලක් නියම කරන්න බෑ මාකට් එක ඇතුලේ. එතකොට මෙතන ඔබ ඉස්සරහට අර අවිල්ලා බැලුවොත් oscillator selection bits into 0 INTO CIO කියලා තියෙනවා. මේකෙන් කියන්නේ internal oscillator එක use කරන්න IO function on RA6 එක නේ අපි OSC2 කියලා crystal එක high කරන්න පාවිච්චි කරේ. එතකොට internal oscillator එක use කරන්න RA6 එක input output විදිහට පාවිච්චි කරන්න දෙන්න port එක. ඉතින් එළියේ crystal එකක් ගන්න නැත්නම් ඇතුලෙන් නම් oscillation එක ගන්න අපිට clock එක ඇතුලේ clock එක එළියට out කර ගන්නත් ඕනේ නැත්නම් මේක ඉතින් අපි පෝට් පින් එකක් විතර පාවිච්චි කරාමක් වෙනවද? ඒකට තමයි මේ තියෙන්නේ. RA7 එකත් එහෙමයි. ක්ලොක් එකක් එළියෙන් දෙන්නේ නැත්තම්, එහෙම නැත්තම් ක්‍රිස්ටල් එකයි කරන්නේ නැත්තම්, ඉන්ටර්නල් ඔසිලේටර් එක නම් පාවිච්චි කරන්නේ අපේ ක්ලොක් සෝර්ස් එක විදියට. තියෙන හැටි මේ පින් එකත් අපි ඉන්පුට් අවුට්පුට් විදියට යූස් කරමු. අපි ඒක කන්ෆිගර් කරන්න ඕනේ. ඒකට තමයි මෙන්න මේක තියෙන්නේ. දැන් මේ 4 කියලා එකක් ආවේ කොහොමද? මම ඔබට 4ට හේතුව පෙන්නන්නද? ඔන්න මෙන්න 4ට හේතුව. මේ තියෙන්නේ configuration register එක PIC 10587 data sheet එකේ පිටු අංක 206 මගේ මතකයේ හරිනම් ඒකේ තියෙනවා මේ තියෙන පිටු අංක 206. එතකොට මේ රෙජිස්ටර් එකේ ඔබ බලන්න oscillator configuration වලදී යටතේ මෙන්න මෙව bits තුනක් තියෙනවා. FOAC 0 1 2 කියලා. ඒක පහළට ගියොත් ඒ bit වල setting වෙන්න ඕන කොහොමද? දැන් ඔයා කල්පනා කරයි මේ යකා පටන් ගත්ත ගමන්ම රෙජිස්ටර් එකක් ගත්ත කියලා. ඔබට මේ ටික තේරුම් නැත්නම් ඔබ මේ ටික ගැන බලන්න එපා. මේ ටික සීක් කරලා බලන්න. හරිද? දවසක මේ ටික තේරෙයි. දැන් වැඩේ තියෙන්නේ මෙහෙමනේ. මට එක දවසක් පිරෙන්න තියරියම කරන් ගියාම කට්ටියට කම්මැලි හිතෙනවා. හරියන්නේ නැහැ වැඩේ කරන්න බෑ මේ මගුල් හරියන්නේ නැහැ කියලා හිතෙනවා. ඒතර මම ගොඩක් වෙලාවට එක දිගටම තියරි කරන්නේ නැහැ. හරිද? මොකද ඒක වුණත් ඒක තියරි ක්ලාස් එකක් වෙනවා. දැන් අපි ගොඩාක් ඔය පාඩම් මාලා මයික්‍රෝ කන්ට්‍රෝල් පාඩම් මාලා ගත්තම ගොඩක් දෙනෙක් තියරි උගන්වන්න නැතුවම ප්‍රැක්ටිකල් කරනවා. ඒතර උනේ කොහොමද කියලා හොයාගන්න බෑ. හරිද? එතකොට මේ සබ්ජෙක්ට් එකේ ඉගෙන ගන්න කවුරුත් පෙළඹෙන්නේ නැහැ. ඔක අනිත් පැත්ත ප්‍රැක්ටිකල්ම කරපුවාම තියරි එක වෙන්නේ මොනවා හින්දාද මෙහෙම ලියන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. ප්‍රැක්ටිකල් එක නොකර තියරිම කරපුවාම යකෝ මේ යකා LED එකක් පත්තු කරන්න අපිට උගන්වන්නේ නැහැ නේ කියලා හිතනවා. එතකොට මේ බිට් තුන හරහා තමයි අපි මේ ඔසිලේෂන් සෙටින් එක කරන්නේ. මේ ඔසිලේෂන් සෙටින් එක කරන්නේ කොහොමද? අපි චුට්ටක් පහළට ගිහින් බලමු. මෙතන ඔබ බලන්න මේ තියෙන දැන් අපිට ලේසි මේක බලමුකෝ මේ into 0 IO function on RA6 IO function on RA7 RA6 වල input output functions තියෙන්නේ. එතකොට ඒක වෙන්න නම් මේ FOAC 210 කියන bit තුන 1.0 විය යුතුයි.
දැන් උදාහරණයක් වශයෙන් ඒක එක වුණොත් ඒ ඔස්සිලේටරේ RC එළියෙන් RC ඔස්සිලේටරයක් තමයි දාන්න වෙන්නේ. RA7 වලට අර මං කිව්වේ රෙජිස්ටර් එක කන්ඩෙන්සර් එක සම්බන්ධ කරලා 21 PF10K වගේ සම්බන්ධ කරලා මේක මේ එක්ස්ටර්නල් RC ඔස්සිලේටර් විතර ගන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙහෙමයි දැන් කෙනෙකුට තර්කයක් තියෙන්න පුළුවන් මෙතනට RC ඔස්සිලේටර් එකක් දාලා මේ රෙජිස්ටර් එක යාට මෙයාට මාරු කරලාදී ෆ්‍රීකවන්සි එක වෙනස් වෙනව නේද කියලා. ඉතින් ඇයි එහෙම කරන්නේ? මයික්‍රෝ කන්ට්‍රෝලරෙන් අපිට බෙදන්න පුළුවන් නම් ප්‍රී ස්කේලර්ස් තියෙනවා නම් ටයිමර් එකක් ඇක්ටිව් කරගන්න පුළුවන් නම් අපිට ඩිලේ හදන්න පුළුවන්. ඒ නිසා අපි ඉන්ටර්නල් ඔස්සිලේටර් එක මම නම් මේ ආරම්භක ප්‍රෝග්‍රෑම් එකකින් ඉඳලා ක්‍රිස්ටල් නම් මනම් දාන්න නැතුව බේසිකලි මේ ඉන්ටෝ 0 කියන මෝඩ් එකේ ගියා. මේකට 100 වෙන්න ඕන මෙන්න මේ පින් බිට් තුන මේ FOC 210 කියන බිට් තුන මේක තේරුම් ගන්න හැටි තේරුම් ගන්න. එතකොට ඔබට තනියම මේ ඩේටා ෂීට් එක කියවන්න පුළුවන්. එතකොට මෙන්න මේ තියෙන බිට් තුන තමයි 1 මේක 1 වෙනවා මේක 0 වෙනවා මේක 0 කියන හතරනේ. මේ WDTE කියන එක පොඩ්ඩක් ගිහින් බලන්න වොඩ්ඩොක් ටයිම් එනබල් මේ වොඩ්ඩොක් ටයිමර් එකත් ඔයාලට එනබල් කරන්න ඕනේ නැහැ කියලා හිතනවා මම දැනට මම මේ නීති වගේ මේවා කියන්නේ ප්‍රොජෙක්ට් එක පටන් ගද්දිම කෝඩ් ප්‍රොටෙක්ෂන් දාලා වොඩ්ඩොක් ටයිමර් එක එනබල් කරලා පවර් ටයිමර් එක ඩිසේබල් කරලා වැඩේ ලොකුවෙන් පටන් ගත්තාම වැරදුනාම කොහෙන්ද වැරදුනේ කියලා හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා බේසික් තැනින් වැඩි පටන් ගන්න ටික උඩට යන්න. එතකොට ඔයාලට මේ පිළිබඳ සංවේදනය හම්බ වෙනවා. අපි පෙරිපරල් පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරලා අපේ වැඩේ ඉස්සලා කරලා බලමු අපේ වැඩේ සාර්ථක වෙනවා. අපි කියන දේ මෙයක් හද. තේරෙනවද? මමත් ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වා කියලා පොඩි ඊගෝ එකක් හදාගන්න බෑ නේද? ඒ නිසා. එතකොට මේ වොඩ්ඩොක් ටයිමර් එක ඩිසේබල් කරද්දි මේක බිඳුව. එතකොට ඔබ දන්න ඔබට පේනවා මේ පහළ තියෙන බිට් හතරවල බිඳුව 1 ඒ කියන්නේ මේ අග බිට් හතර 4 වුණා. බිඳුව 1 කියන්නේ 4නේ. නේද? බයිනරි වලින් 0 කියන්නේ 4. 4 වුණාම තමයි මේ ටික වෙන්නේ. දැන් අපි ආපහු අපේ මේ ID එකට මේ බලන්නකෝ මේ. මෙතන මේ 4 කියලා වැටලා තියෙනවනේ මේ. 4 කියලා වැටලා තියෙනවා. හරිද? වැලියු එක 4 කියලා වැටලා තියෙනවා. දැන් මෙතන මේ 3FFC කියලා වැටලා තියෙනවා. C කියන්නේ 1.1.0. දැන් මේක 1.0 යට බිට් තුන තියෙනවා. හරිද? දැන් උඩට එක වැටෙන්නේ කොහොමද? මේ වොඩ්ඩොක් ටයිමර් එකේ මෙතන ඩිෆෝල්ට් ඔන් නේ තියෙන්නේ. මේක අපි ඕෆ් කරමු. ඕෆ් කරාම මෙතන බිඳුව වැටෙනවා. එතකොට මෙතන 3FF4 වුණා. පැහැදිලිද මං කියන එක? 2.0.7 කියන ඇඩ්‍රස් එකට 3FF4 දාපුවම මෙන්න මේ කන්ෆිගරේෂන් ටික හැදෙනවා. අපිට දෙයියනේ කියලා මොන සෙල්ලමක් කර දාලා මේ රෙජිස්ටරේට මේක සමා මේ රෙජිස්ටරේ ඇඩ්‍රස් එක මේ ඇඩ්‍රස් එකට මේක දාපන් කියලා මේකට කියන්න පුළුවන් නම් අපිට වලටේ හැල්ලියන්න ඕනේ නැහැ. හැබැයි අපිට ඔයිට වඩා ලේසි ඕක බිට් එකෙන් බිට් එක ඕකේ බැහැගෙන බලනවට වඩා යූසර්ට මේක රසට බලන්න පුළුවන් විදිහට විදියක් තමයි මම හදලා දීලා තියෙන්නේ. මම පවර් ඔෆ් ටයිම් එනබල් එකත් එනබල් කරනවා. මේවා ගැන ඔබට මම ඊට කලින් කියලා තියෙනවා. MCLR එක මම ඕෆ් කරනවා. එතකොට රීසෙට් කියලා පින් එකක් එළියෙන්නේ නැහැ. පොඩි ප්‍රශ්න හින්දා ස්ටැටික් හින්දා මයික්‍රෝ කන්ට්‍රෝලර් රීසෙට් වුණා. ඔබට හිතේ වැලියු ප්‍රෝග්‍රෑම් එකේ ලෙඩක් කියලා. මේකේ දෙයියනේ කියලා ඒ ප්‍රෝග්‍රෑම් රීසෙට් එක අයින් කරන්න පුළුවන්. එතකොට එයා කරන්නේ රීසෙට් පින් එක ඇතුළෙන්ම දැනට හයි කරගන්නවා. internally tied to VDD මේ දාලා තියෙන MCLR internally tied to VDD. එතකොට මේ CP code protection program memory එකට. ඒ කියන්නේ coding area එකේ flash memory එකේ ඒ ලියපු code ආයෙ කියව ගන්න බැරි වෙන්න හදන්න ඕන නම් on කරන්න. මේ තාම මේ LED program ඉන්නේ. ඕකට on කරන්න ඕනේ නැහැ. මේ data code protection කියන්නේ data memory එක. ඒ කියන්නේ E squared from එකේ ඔයා ලියන දේවල් කාටවත් බලන්න බැරි වෙන්න හදන්න ඕන නම් මේක on කරන්න. මම මේක protect කරන්නේ නැහැ දැම්මම. හරිද? අර ගොඩක් දෙනෙක් කම්පියුටර් එකක් ගත්ත ගමන් ගන්න පාස්වර්ඩ් එකක් දාගන්න එක වගේ එකපාරට මේකට පාස්වර්ඩ් දාගෙන වැඩි පටන් ගන්න එපා. ඒකට ඒකට ඔයාලට ප්‍රශ්න ඇති වෙනවා. බ්‍රවුන් නෝට් රීසෙට් එක ඕෆ් කරමු. ඇයි බ්‍රවුන් නෝට් රීසෙට් එකෙන් මොකද්ද කරන්න කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ සප්ලයි වෝල්ටේජ් එක යම් මට්ටමකට වඩා අඩු වුණාම බ්‍රවුන් වුණා. බ්ලැක් වෙන්නේ නැතුව වයිට් උත් නොවි පහළට අඩු වුණාම මයික්‍රෝ එකේ ගැටලු ඇති කරන්න පුළුවන්. කමාන්ඩ් එක්සිකියුෂන් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මයික්‍රෝ කන්ට්‍රෝලර් එක හරහා කන්ට්‍රෝල් කරන ඉලෙක්ට්‍රොනික්ස් වලට අපි සප්ලයි දීලා තියෙනවා නම් ඒ සප්ලයි වෝල්ටේජ් එක ඩ්‍රොප් වුණාම මේකත් ඩ්‍රොප් වෙලා මෙහෙන් සිග්නල් දුන්නට අරය වැඩ කරන්න තියෙන්න පුළුවන්. ඔය වගේ ගැටලු එක ඇති වෙන කවම කරගන්න පුළුවන්. බ්‍රවුන් නෝට් රීසෙට් එක එනබල් කරන්න. එතකොට වෝල්ටේජ් එක එක්තරා මට්ටමකට වඩා පල්ලෙහා වැඩිච්ච ගමන් මයික්‍රෝ එක රීසෙට් වෙනවා. හැබැයි මේක වාතයක් වෙනවා ඉගෙන ගන්න කාලේ. ඇයි USB එකකින් කරන්ට් එක ගන්න පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා ආක රීසෙට් වෙන්න ගත්තොත් එහෙම වුණේ මොකද්ද කියලා ඔයාලට හොයාගන්න බැහැ. ඒ නිසා මම බ්‍රවුන් නෝට් රීසෙට් එනබල් ඕෆ් කරා. ඊට අමතරව තියෙනවා ඉන්ටර්නල් එක්ස්ටර්නල් ස්විච් ඕවර් කියලා. ඔයාලට මම කිව්වා wake up from sleep. නිදියන් ඉන්න මයික්‍රෝ එක නැගිටනකොට ඉන්ටර්නල් ඔසිලේටර් නම් එක්ස්ටර්නල් එකට මාරු වෙන්න පුළුවන්. ඒ සෙටින් එක තමයි මෙතන හදන්නේ. මම මේක ඕෆ් කරා. අපි තාම එච්චර ලොකු වැඩ කරන්නේ නැති හින්දා ටිකක් ලොකු නම් මේව කරමු. මේ අනිත් එක මේක fail safe clock. ඒ මොකද්ද? මම ඕෆ් කරනවා. ඇයි ඉන්ටර්නල් ඔසිලේටර් පාවිච්චි කරන අපිට තවදුරටත් fail safe clock කියලා එකක්
අර්ථ ගන්නෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? එළියෙන් ක්‍රිස්ටල් එකක් හයි කරලා හෝ එක්ස්ටර්නල් ක්ලොක් සෝස් එකක හෝ එක්ස්ටර්නල් RC එකකින් හරි සිස්ටම් එකට ක්ලොක් සෝස් එක ගන්නවා නම් තමා ෆ්ලේල් සේෆ් ක්ලොක් කියන එක අපිට වැදගත් වෙන්නේ. ඒකට හේතුව මම දැන් ටිකට කලින් කිව්වා. හරිද? එතකොට මේ ෆේල් සේෆ් ක්ලොක් එකත් අපිට දැනට එපා. එළියේ තියෙන ක්ලොක් එක නෙමෙයි ඇතුළේනේ ක්ලොක් එක තියෙන්නේ. ඉතින් ඕක ඩවුන් වෙනවා කියන්නේ මයික්‍රෝ එක මිය වරලෝ ගිහිල්ලානේ හරි. අනිත් එක ලෝ වෝල්ටේජ් ප්‍රෝග්‍රෑමින් ඔන්න නෑ ඒක ඕෆ් කරන්න. ඒක ඔන් කරොත් වෙනවාට RB3 පාවිච්චි කරන්න බැරුව යනවා. දැන් ලෝ වෝල්ටේජ් ප්‍රෝග්‍රෑමින් ඔන් කරපුවම මේ ප්‍රෝග්‍රෑමින් එක වෙන්නේ RB3 හරහා. පික් ඉටු එක පින් 6ක් තියෙනවා. 6 වෙනි පින් එක මේ ලෝ වෝල්ටේජ් ප්‍රෝග්‍රෑමින් වලට තමයි තියෙන්නේ. එතකොට මේ VPP හරහා හයි වෝල්ටේජ් එක දීලා ප්‍රෝග්‍රෑම් කරද්දී අපි ලෝ වෝල්ටේජ් ප්‍රෝග්‍රෑමින් ඕෆ් කරනවා. එතකොට දැන් මෙතන සම්පූර්ණ අගයක් 2.04 කියලා අගයක් 2.07 කියන රෙජිස්ටරේට දාපමහම මේ කන්ෆිගරේෂන් එක හැදෙනවා. අපි ඒක දාන විදිය පස්සේ බලමු. මෙයා දැන් දැනට අපිට ඔක්කොම හදලා ඇඳුම කපලා මහලා අඳලා දෙනවනේ. අපිට තියෙන්නේ ඒක ඇඳගෙන ඉස්සරහට යන්න. පස්සේ අපි බලමු මේ ඇඳුම් මහන හැටි කොහමද කියලා. එතකොට මේකත් එමය brown out reset selection bit. brown out reset කරන්න ඕන වෝල්ට් 2.1ට වඩා අඩු වුණාමද වෝල්ට් 4ට වඩා අඩු වුණාමද අපි මයික්‍රෝ එක රිසෙට් කරන්න ඕන. කියන එක තමයි මෙතනින් සෙට් කරන්නේ. ඒක සෙට් කරලා වැඩක් නැහැ නේ. අපි මෙතන brown out reset off කරන්නේ නම් ඒක මොක වුණත් සිස්ටම් එකට ඩිෆෝල්ට් අපිට ඒක ඕෆ් කරලා තියෙනවා. අපි සෙටින් වැඩක් නැහැ. ෆ්ලෑෂ් මෙමරි ප්‍රෝග්‍රෑම් මෙමරි සෙල්ෆ් රයිට් ඕෆ් කියන්නේ අපි ඒකත් ඉස්සරහට කතා කරන්න ඕන කෑල්ලක්. මම අර ෆ්ලෑෂ් මෙමරි ගැන තාම අපිට කතා කරන්න පුළුවන් කාලයක් හම්බුනේ නැතිනම් මම ඒක ගැන කතා කරේ නැහැ. ඒ නිසා ඒකත් ඕෆ් තියන්න දැනට. ඊට පස්සේ මම කරන්නේ මේක generate code source code to output කියලා යනවා. හරිද? ඕම් මන් දැන් generate කරනවා. එයා අපිට ඔක්කොම කෝඩ් ටික generate කරලා දෙනවා. වැඩි ඔක්කොම කරලා දුන්නා. මම මේක ඔක්කොම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා copy කරා. හරිද? copy කරලා මෙතනට paste කළා. ඔබට මේ ටික මතකින් දාන්න පුළුවන්ද? පුළුවන්. හරිද? පුළුවන්. කොහොමද පුළුවන්? මේ සේරම config එකේ තියෙන්නේ. මේ තියෙන සේරම config එකේ. මේ බලන්න ඔබ intrc_no clockout FOSC එකට. මේ FOSC එකට මේ තියෙන intrc_no clockout. අපි දැන් මේ වෙනකොට configuration setting උත් හදලා ඉවරයි. දැන් මම මේවා මේ හංගලා යනවා නෙමෙයි. ඔබට කියලා දීපු දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තේරුම් ගන්න උත්සාහ කරන්න. සමහර දේවල් කොච්චර කිව්වත් සමහරයට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ විෂය ඉගෙන ගන්න නැහැ නෙමෙයි. ගොඩක් අයට. ඒකවලට තේරෙන්න ඕනම කාලෙක ඔක තේරෙයි. හරි. ඒ නිසා මේ කරපු දේ විතරක් තේරුම් ගන්න මේක වීඩියෝ එකක් විදිහට ඔබලා තියෙන නිසා නැවත නැවත බලලා ඔබට ඕන සෙටින් එක හදා දාලා බලන්න පුළුවන්. මට මේක මෙතනින් බිල්ඩ් කරන්න පුළුවන්, කම්පයිල් කරන්න පුළුවන්. ඕම් මම කම්පයිල් කරා. ඔන්න මම කම්පයිල් කරා. හොඳයි අපි එහෙනම් ඊළඟ කොටසේදී හම්බෙමු. මම බොහෝ විට මේ සෙන්සුරාදා වෙනකොට ඊළඟ වීඩියෝ එකක් දාන්නම්. මේ වීඩියෝ එක පැයක් විතර කාලයක් ඇදලා ගියා. ඒ නිසා මම මේ ඉදිරියට අද මේ පාඩම අවසන් කරනවා. අපි බලමු ඊළඟ දවසේ basically LED blink එකක් ලියන්නේ කොහොමද කියලා. ඒක ටිකක් ඒක පිළිබඳ සමස්ත පැහැදිලි කිරීම ටිකක් ගැඹුරු කාරණාවක්. නමුත් අපේ LED එක blink එක basically ඉස්සෙල්ලාම කරලා ඊට පස්සේ ඒකට හේතු වෙච්ච වටා පිටාව මම සියල්ල පැහැදිලි කරන්නම්. ඊට ටිකක් ලොකු තියරි පාර්ට් එකක් තියෙනවා. හරි එහෙනම් ඊළඟ කොටසට අපි සූදානම් වෙමු.